රයිට් අපේ වෙලාව හරි සුපුරුදු පරිදි අපි කිව්වේ ඉරිදා 7:00ට අපි ලයිව් එකෙන් සෙට් වෙමු කියලා. ඉතින් අපේ යාළුවෝ අපේ ක්ලයන්ට්ස්ලා කස්ටමර්ස්ලා අපිට ප්‍රශ්න කීපයක් එවලා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න වලින් අපි ප්‍රශ්න 3ක් තෝරගෙන මේට දවස් 2කට විතර උඩදී අපි දැම්මා Facebook එකේ අපේ Facebook ප්‍රොෆයිල් එකේ දැම්මා Urban Fins එකේ මේ ප්‍රශ්න 3 අපි කතා කරනවා කියලා. ඉතින් මම හිතනවා මේ ප්‍රශ්න යොපු කට්ටියත් ලයිව් ඇති. අපි වැඩේට කෙලින්ම බහිමු වෙලාව ගන්නේ නැතුව. ඉතින් මම ආයෙත් මතක් කරන්න ඕනේ Sunday 7:30 ගොඩක් වෙලාවට අපිට පුළුවන් හැම වෙලාවකම Sunday 7:30 ඕගොල්ලෝ වෙනුවෙන් අපි ටයිම් එකක් වෙන් කරලා තියෙනවා. ලොකු වෙලාවක් නෙවෙයි පොඩි වෙලාවක්. ඒ කියන්නේ අපි අරගෙන මම දන්නවා කියන්නේ ගොඩක් මේ හොබි එකට ආදරය කරන කට්ටිය ඉන්නවා. ඉගෙන ගන්න ආස කට්ටිය ඉන්නවා. ඉතින් අපි එකතු වෙලා මේක අපේ තියෙන දැනුම ඕගොල්ලන්ට දෙන ගමන් ඕගොල්ලොන්ගේ ප්‍රශ්න අපිට කියන්න අපි ඒවට උත්තර හොයන්නම්. ඒ උත්තර හොයන අතරතුරේ අපිත් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ඉතින් අපි මේකට සම්බන්ධ වෙමු. අපි පළවෙනි ප්‍රශ්නේ ඉඳන් එහෙමනම් අපි කතා කරමු. ප්‍රශ්න වලට යන්න කලින් එක දෙයක් කියන්න තියෙනවා. මම කියලා දෙනවා කලින් ලයිව් එකෙත් කිව්වා. ඇරවානා සහ මේ ට්‍රොපිකල් මාළු ගැන ඩිග්‍රී එකක් නැහැ. අපි අපිත් එක්ක වැඩ කරන බ්‍රීඩර්ස්ලා, එක්ස්පෝර්ටර්ස්ලා, සප්ලයර්ස්ලා ඒ වගේ මේ විෂය ගැන දැනුමක් තියෙන අපිත් එක්ක වැඩ කරන කට්ටියගේ ඉන්ෆර්මේෂන් නැත්නම් නොලෙජ් එක නැහ එක්ස්පීරියන්ස් එක භාවිතා කරලා තමයි ඕගොල්ලන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ. එතකොට මේ සමහර දේවල් වැරද්දක් තියෙනවා නම් ඕගොල්ලන්ට කමෙන්ට් එකකින් හරි මෙසේජ් එකකින් හරි ඒක නිවැරදි කරන්න ඕන තරම් අවස්ථාවක් තියෙනවා. එතකොට මම මේ කියන දේවල් 99%ක් නිවැරදි තොරතුරු තමයි අපි ඔයාලට කියන්නේ. හැබැයි ඒ තොරතුරු වලත් යම්කිසි දේවල් ඕගොල්ලෝගේ දැනුමට අනුව වැරදි දේවල් තියෙනවා නම් ඒක නිවැරදි කරන එක ඔයාලගේ අයිතියක්. ඒ කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි හැමෝම අපේ අඩුපාඩු අපේ නොදන්න දේවල් ඉගෙනගෙන ඉස්සරහට යන්න ඕන ගමනක් මේක. රයිට්. එතකොට අනික් එක මේක බොහොම සීමිත. ඒ කියන්නේ අපිට ලොකු ටෙක්නොලොජි එකක් නැහැ. මේ ලැප්ටොප් එක දාගෙන ෆෝන් එක ලයිව් එකට කනෙක්ට් කරගෙන මේක කරන්නේ අවම පහසුකම් වලින් තමයි මේ ප්‍රශ්න වලට උත්තර ටික ඔයාලට මට තේරෙන විදිහට ඕගලන්ට මම කියන්නේ. ඉතින් බලමු ඉස්සරහට මේක ඕගලන්ගේ ප්‍රශ්න සහ මේක අපි යන විදිය අනුව අපි මේක next level එකට තල්ලු කරගන්න උත්සාහ කරමු. හරි. පළවෙනි ප්‍රශ්නේ 24K සහ crossback කියන්නේ එකම වර්ගයක්ද නැත්නම් වෙනස් වර්ගද කියලා අහලා තියෙනවා. එතකොට 24 සරලව කිව්වොත් 24K සහ crossback කියලා කියන්නේ එකම ඇරවාන විශේෂයක් තමයි. ඒ කියන්නේ ඒෂියන් ඇරවාන කියන කැටගරි එකේ නැත්නම් විද්‍යාත්මකව ඒෂියන් ඇරවාන කියන මාළුවාගේ මැලේසියාවල ඉන්න මැලේසියන් ගෝල්ඩන් කියන වෙරයිටි එකේ නැත්නම් මැලේසියන් ගෝල්ඩන් කියන ටයිප් එකේ මාළු තමයි crossback සහ 24K කියලා කියන්නේ. එතකොට මේ 24K සහ crossback කියලා කියන්නේ ඒගොල්ලන්ගේ ෆීචර්ස් වලට අනුව. නැත්නම් මේ මාළුවගේ ක්වොලිටි එකට අනුව බ්‍රීඩර්ස්ලා නැත්නම් සෙලර්ස්ලා එහෙම නැත්නම් අපි වෙන් කරගත්ත වචන දෙකක් පමණයි. එහෙම නැත්නම් 24K සහ crossback කියලා කියන්නේ එකම මාළු වර්ගය. හරි. එතකොට එයාලගේ තියෙන ෆීචර්ස් වලට අනුව මේ මාළු දෙන්න අපි වෙනම නාමික වශයෙන් වෙන් කරගෙන තියෙනවා. ඉතින් ඒක විද්‍යාත්මකව ගත්තත් එහෙම නැත්නම් බ්ලඩ් ලයින් වයිස් ගත්තත් මේ එකම මාළු වර්ගය. ඒක පැහැදිලිව ඒ උත්තරේ දෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් මම මෑතකදී මේ ඊයේ පෙරේදා අපි මැලේසියාවල මම විසිට් කරපු වෙලාවේ 24K සහ crossback කියන මාළු දෙකම අපි එහෙම නම් කරන මාළු දෙකම එකම මව්සත්තුන්ගෙන් තමයි එළියට එන්නේ. එතකොට අර එකම මව්සත්තුන්ගෙන් ඒගොල්ලන්ගේ තියෙන ක්වොලිටි එක සහ ෆීචර්ස් වලට අනුව වෙන් කරගත්ත අපි නම් දාගත්ත දෙයක් තමයි ඔතන ඇත්තටම තියෙන්නේ. හැබැයි මේක අපි වැඩිදුරට මම පින්තූර කිහිපයක් එක්ක ඕගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්නම්. 24K කියන එකනාගේ වෙනස්කම් මොකද්ද? crossback ගේ වෙනස්කම මොකද්ද කියන එක ඕගොල්ලන්ගේ දැනුම පිණිස මම මේක ෆොටෝස් කිහිපයක් භාවිත කරලා පැහැදිලි කරලා දෙන්නම්. හැබැයි මේ එකම මාළු වර්ගය. right?
හිතන්නේ ලැප්ටොප් එක පේනවා. මම මේකෙන් ඉමේජස් වලින් එදා වගේ එක්ස්ප්ලেইন කරන්න පටන් ගන්න. හරි. ඉස්සෙල්ලා අපි බලමුකෝ මේ මාළුව. මම හිතන්නේ පේනවා බලන්න. හරි. දැන් මේ මාළුවගේ ස්කේල්ස් ගත්තොත් එහෙම ඔයාලට පේනවා මේ ස්කේල් එකේ ඇඟට හයි වෙන ප්‍රදේශයේ පොඩි ඩාර්ක් ගතියක් පේනවා. ඒ කියන්නේ බේස් කලර් එකක් එහෙම නැත්නම් පොඩි ඩාර්ක් ගතියක් පේනවා. එතකොට ඒ වගේම තමයි මේ මාළුවගේ ගෝල්ඩ් එක තියෙන්නේ මේ කොරපොත්තේ එජ් එකේ. හරි? ඔයාලට පේනවා මේ කොරපොත්තේ එජස් වල තමයි හොඳට ගෝල්ඩ් ගතිය තියෙන්නේ. කොරපොත්තේ ඇතුළට යන්න මේ මාළුවගේ ඩාර්ක් කලර් එකක් තියෙනවා. හැබැයි මේ මාළුවගේ උඩම තියෙන 6 ස්කේල් ලයින් එක අපි ගිය සැරේ ලයිව් එකේදී ගැන කතා කරා. මේ උඩම තියෙන 6 ස්කේල් ලයින් එකේ ඔයාලට පේනවා මේ රින් එක දිගේ ගෝල්ඩ් එකක් තියෙනවා. මේ රින් එක දිගේ කියන්නේ කොරපොත්තේ එජ් එක දිගේ ගෝල්ඩන් කලර් එක තියෙනවා. පිටිපස්සට යන්න එක හොඳට වැඩිපුර පේනවා. රයිට්? හැබැයි කොරපොත්ත මැදට එන්න ඒ ගෝල්ඩ් ගතිය අඩු වෙලා යනවා. රයිට්? මේ හරිය තියෙන කොරපොත්තු වලත් ඕගලන්ට ඒක පේනවා. එතකොට මේ මාළුවා ක්‍රොස් බැක් කෙනෙක් විදියට අපි සලකනවා. බැක් එකනේ අපි කියන්නේ 6 ස්කේල් එකට අපි 6 ස්කේල් ලයින් එක කියන්නේ මේ උඩම කියන ස්කේල් ලයින් එක අපි ඒ ස්කේල් ලයින් එක ක්‍රොස් වෙලා තියෙනවා නේ. ඒ කියන්නේ කොරපොත්තේ එජ් එක දිගේ හරි අපේ ගෝල්ඩ් එක ඩෙවලොප් වෙලා තියෙනවා නම් ඒ මාළුන්ට ක්‍රොස් බැක් කියලා කියනවා. එතකොට මේ මාළුවා අපිට ක්‍රොස් බැක් මාළුවෙක් විදියට සලකන්න පුළුවන්. හරි. අපි ඊළඟට බලමු මොකද්ද 24K කියන්නේ කියලා. දැන් අපි මේ මාළුවාගේ පින්තූරය බැලුවොත් ඔයාලට පේනවා මේ මාළුන්ගේ මෙතන මේ වීඩියෝ එකේ පොඩ්ඩක් කලර් එන්හාන්ස් වෙලා පේන්නේ. මේ මාළුවාගේ ගත්තොත් එහෙම කොරපොත්තේ ඉස්සෙල්ලා පෙන්නපු මාළුවාගේ වගේ නෙවෙයි මුළු කොරපොත්තම වගේ ගෝල්ඩ් කලර් එකකින් වැහිලා තියෙනවා. අපි මම zoom කරලා පෙන්නන්න. දැන් මේක ගත්තොත් එහෙම මේ මාළුවාගේ මුළු කොරපොත්තම ගෝල්ඩ් කලර් එකකින් වැහිලා තියෙනවා. අර ඉස්සෙල්ලා මාළුවාගේ වගේ අලු පාට ගතියක් එහෙම නැත්නම් බේස් එකේ නිකන් ඩාර්ක් කලර් එකක් පේන්නේ නැහැ. එතකොට දැන් ඒ වගේම තමයි මේ මාළුවාගේ පිටකොන්ද ක්‍රොස් වෙනකන් ගෝල්ඩ් එකක් හොඳට ඇවිල්ලා තියෙනවා. දැන් කලින් පෙන්නපු මාළුවාට සාපේක්ෂව මේ මාළුවාගේ ගෝල්ඩන් ගතිය වැඩි. ඒ කියන්නේ අපි සරලව කිව්වොත් ක්වොලිටි එක හොඳයි. ගෝල්ඩ් එන්න තියෙන පොටෙන්ෂල් එක වැඩි. එතකොට මේ මාළුවාට අපි කියනවා ගෝල්ඩන් ක්‍රොස් බැක් කියලා. ඒ කියන්නේ අර ක්‍රොස් බැක් මාළුවාටම අපි ඉස්සරහට විශේෂණ පදයක් දාගන්නවා. මොකද මේ මාළුවාට වැඩිය මෙයාගේ ක්වොලිටි එක වැඩි, ලස්සන වැඩි, ඒ වගේම ගෝල්ඩ් ඇවිල්ලා තියෙන පොටෙන්ෂල් එක වැඩි. ඒ නිසා අපි මේ මාළුවාට විශේෂණ පදයක් දාලා කියනවා 24K ක්‍රොස් බැක් කියලා. එතකොට ක්‍රොස් බැක්ම තමයි. හැබැයි මෙයා 24K. එතකොට මේ මාළු ගත්තොත් දැන් ඉස්සෙල්ලා පෙන්නපු මාළුවයි මේ මාළුවයි එකම පේරන්ට්ස් ළගෙන් එකම මවුසත්තුන්ගෙන් එන්න පුළුවන්. හැබැයි මවුස් පැටව් 100කට මම උදාහරණයක් කියන්නේ 100කට එක්කෙනෙක්ගේ මේ වගේ ක්වොලිටි එකට නැත්තම් කොරපොත්තේ සම්පූර්ණ ගෝල්ඩ් කලර් වෙන්න පොටෙන්ෂල් එකක් තියෙන මාළු හැදෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ට අපි විශේෂණ පදයක් දාලා කියනවා 24K ක්‍රොස් බැක් කියලා. එතකොට මං හිතන්නේ ක්‍රොස් බැක් එක්කෙනෙක්ගේ 24K එක්කෙනෙක්ගේ වෙනස පැහැදිලි. දැන් එතකොට මම කලින් පෙන්නපු ෆොටෝ එකත් එක්ක කෙනෙක්ට ඩවුට් එකක් එන්න පුළුවන්. මේ වගේ ක්වොලිටි මාළු ඇත්තටම ඉන්නවද? එහෙම නැත්නම් මේ වගේ ක්වොලිටි මාළු ලංකාවට ගේන්න පුළුවන්ද කියලා. ඔව් පුළුවන්. දැන් මේ මාළුවගේ වීඩියෝ එක බලන්න. මේ අපේ කලින් ෂිප්මන්ට් එක ලංකාවට අපි ගෙනාපු මාළුවේ. මේ ලංකාවට අපි අපේ කලින් ෂිප්මන්ට් එක ගෙනාපු මාළුවෙක්. මෙයා 24K කෙනෙක්. right? මෙයාගේ සම්පූර්ණ කොරපොතු golden color. මෙයාගේ base color එකක් ඔයගලන්ට පේනවා වීඩියෝ එකේ පේන්නේ නැහැ. ඒතර ෆොටෝ එකක් එඩිට් කරනවා මගේ මේක එඩිට් කරන්න බැහැනේ. එතකොට ඔයාලට බොහොම පැහැදිලි මේ මාළුවාගේ ස්කේල් සම්පූර්ණයෙන්ම gold color. right? හැබැයි මේ මාළුවාගේ තව පොඩි විශේෂත්වයක් තියෙනවා. ඒකත් මම කියන්න ඕනේ නැත්නම් ඔයගොල්ලෝ මිස් ලීඩ් වෙන්න ඉඩ තියෙනවා. මේ මාළුවාගේ 24K කියන එකට අමතරව තවත් විශේෂත්වයක් තියෙනවා. ඔයාලට දැන් මේ ස්ක්‍රීන් එකෙන් පේනවා මෙයාගේ ඔළුව සම්පූර්ණයෙන්ම gold color. එතකොට කොරපොත්ත සම්පූර්ණයෙන් gold වෙන එකට අපි 24K cross back කියනවා. ඊට අමතරව ඔළුවත් මේ විදියට golden වෙනවා නම් අපි ඒගොල්ලන්ට කියනවා
24K full helmet crossback කියලා. ඒ කියන්නේ මෙයාගේ ඔළුවත් සම්පූර්ණයෙන්ම හෙල්මට් එකක් වගේ ගෝල්ඩ් එකෙන් වැහිලා තියෙන මාළුවෙක්. right? එතකොට crossback ඉන්න පුළුවන් 24K crossback වෙන්න පුළුවන්. ඉතින් 24K crossback මාළුවෙක්ගේ සම්පූර්ණ ඔළුව ගෝල්ඩ් කලර් වෙන්න ඕන කියලා අවශ්‍යතාවයක් නැහැ. හැබැයි ඔළුවත් ගෝල්ඩන් කලර් මාළුවෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ට අපි කියන්නේ 24K full helmet crossback කියලා. ওই විදිහට තමයි ගොඩක් වෙලාවට මැලේසියා වලත් මේ බ්‍රීඩර්ස්ලා මේගොල්ලන්ව නම් කරන්නේ. මං හිතන්නේ ඒක බොහොම පැහැදිලි ඕගොල්ලන්ට. right. ඊට පස්සේ මේකත් එක්ක තව චූටි දෙයක් කියන්න ඕනේ. ඕගොල්ලන්ගේ මාළුවෙක් මිලදී ගන්නකොට ඕගොල්ලන්ගේ දැනුම පිණිස දැන් අපි මෙන්න මේක ගන්නමු. right. මේ පිට්ටූර ගත්තොත් ඕගොල්ලන්ට පේනවා කුකුල් පැටියෙක් ඉන්නවා. හැබැයි මේ සතා මේ කාලේ මේ පැටියා ඉන්න එක අපිට ලොකු වුණාම කිසිම කෙනෙකුට මම හිතන්නේ මේ සතා ලොකු වෙනකොට මොන පාට වෙයිද කියලා කියන්න පුළුවන් කියලා. මේ සතා ලොකු වෙනකොට මොන පාට වෙයිද කියලා අපිට කියන්න බෑ. right? එතකොට මේ සතාට යම්කිසි විදියකින් මොන පාට වෙයිද මොන පොටෙන්ෂල් එකක් වෙයිද කියලා කියන්න පුළුවන් මේ සතාව බ්‍රීඩ් කරපු ෆාම් එකේ අයිති කෙනාට යම්කිසි ඉඟියක් දෙන්න පුළුවන්. නමුත් 100% මේ සතා ලොකු වෙනකොට මොකක් වෙයිද කියලා කියන්න බෑ. right? ඒ වගේ තමයි ඔයාලා ඇරවාන කෙනෙක් ගෝල්ඩන් ඇරවාන කෙනෙක් ගන්නකොට ඒ ගෝල්ඩන් ඇරවාන ගොඩක්ම පොඩි කාලේ 24Kද full helmetද කියලා කියන්න බෑ. එහෙම කියන්න අමාරුයි. right? මොකද ඒක මාළුවගෙන් මාළුවට මාළුවා මැචුව වෙනකොට තමයි ඒ ෆීචර්ස් එළියට එන්නේ. right? ඉතින් සාමාන්‍යයෙන් ගොඩක් අපි වැඩ කරන බ්‍රීඩර්ස්ලා සහ ෆාමර්ස්ලා මම දන්නේ අනික් කට්ටිය ගැන ඒගොල්ලෝ සාමාන්‍යයෙන් අඟල් 10න් වගේ පල්ලෙහා මාළු 24K කියලා විකුණන්නේ නැහැ. මොකද ඒ බ්‍රීඩර්ටවත් කන්ෆර්ම් කරලා කියන්න බෑ චූටිම කාලේ ඒ මාළුවා 24K කෙනෙක් කියලා. මොකද අපිටත් නිතරම කෝල් එනවා අපිට අඟල් 6 අඟල් 5 24 කෙනෙක් ගෙනල්ලා දෙන්න පුළුවන්ද කියලා. එතකොට ඒකට සරලවම උත්තරය දුන්නොත් අපිට නම් ගෙනල්ලා දෙන්න අමාරුයි. මොකද හේතුව 24K කෙනෙක් අපිට එච්චර චූටි කාලේ මෙයා 24K වෙයිද කියලා අපිට තියා බ්‍රීඩර්ටවත් හරියටම කන්ෆර්මේෂන් එකක් දෙන්න බෑ. ඒ නිසා ගොඩක් වෙලාවට 24K ක්‍රොස්බැක් කෙනෙක් ගන්නවා නම් ඒක කන්ෆර්ම් කරලා 24K කෙනෙක් කියලා ගන්න නම් අඩුම ගානේ අඟල් 10ක්වත් වෙන්න ඕනේ. right? දැන් මෙතන මම තව එක්සැම්පල් එකක් කියන්න. මේ මාළුවා බලන්න. ඉන්න. right. මේක මම zoom කරලා පෙන්නන්න. මේ ඉන්ටර්නෙට් එකේ විකුණන්න දාලා හිටිය මාළුවෙක්. right? මේ ඉන්ටර්නෙට් එකේ විකුණන්න දාලා හිටිය මාළුවෙක් මට මේ ඉමේජ් එකෙන් තේරෙන විදිහට අඟල් 6ක් විතර ඇති. අඟල් 6ක විතර මාළුවෙක්. මෙයාගේ තාම ස්කේල්ස් වල ගෝල්ඩ් එකක් ඩිවෙලොප් වෙන්නවත් හදලා නැහැ. දැන් සුදු පාට වගේ මාළුවෙක්. හැබැයි මේක විකුණන්න දාලා තියෙන්නේ right 24K බලා ගන්න පුළුවන් 24K golden head Aravana 4 inch right එතකොට දැන් සමහර අය ගොඩක් දේවල් තොරතුරු හොයන්නේ ඉන්ටර්නෙට් එකෙන් ගොඩක් අය හිතනවා ඉන්ටර්නෙට් එකේ තියෙන්නේ හරිම දේ හරි දේවල් තමයි හැමදේම තියෙන්නේ කියලා. නමුත් එහෙම නැහැ. දැන් මෙතන පැහැදිලිව පේනවා මේ අඟල් 4 මාළුවාට 24K golden head කියලා දාලා විකුණනවා. ඉතින් එහෙම සමහර වෙලාවට පිටරට කරන කට්ටිය ඉන්නවා. ඉතින් ඒ නිසා නමුත් 24K crossback කෙනෙක් වගේ ගන්නවා නම් සාමාන්‍යයෙන් අඟල් 10 වගේ පැනපු මාළුවෙක් 9 10 පැනපු මාළුවෙක් ගත්තොත් තමයි ගොඩක් වෙලාවට අපිට කන්ෆර්ම් කරලා කියන්න පුළුවන් මෙයා ලොකු වෙනකොට ඒ qualities ඒ capacity එක තියෙයි කියලා. right. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ඕගොල්ලන්ට මොන හරි කමෙන්ට්ස් තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් දාන්න. මම මේක ලයිව් එක ඉවර වෙලා ඒ ටික බලලා ඒවට ආන්සර් කරන්න. හරි. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ ටැනින් කරන එක මාළුන්ට හොඳද නැද්ද? right? ටැනින් කරන එක මාළුන්ට හොඳද නැද්ද? ඒකට මට කියන්න තියෙන ඉස්සල්ලාම අපි ටැනින් කරන එක හොඳද නැද්ද කියන්න මොකද්ද මේ ටැනින් කියන්නේ කියන එක ගැන යම්කිසි අවබෝධයක් අපිට ගන්න වෙනවා. right? ටැනින් කරනවායි කියලා කියන්නේ ඇත්තටම
දැන් අපේ සාමාන්‍යයෙන් අපිට වැටෙනවනේ ඉර එළිය. දැන් ස්වභාවික පරිසරයේ මාළුවෙක් හිටියත් සතෙක් හිටියත් අපිට ලැබෙන එකම ලයිට් එක නැත්නම් ලයිට් එළිය තමයි ඉර එළියෙන් ලැබෙන එළිය. ලයිට් එක. එතකොට ඉර එළියෙන් ලයිට් එක කියපුවාම ඒක අපි කියනවා ෆුල් ස්පෙක්ට්‍රම් ලයිට් එකක් කියලා. ෆුල් ස්පෙක්ට්‍රම් ලයිට් එකක්. ඒ කියන්නේ ඉර එළිය හැදිලා තියෙන්නේ විවිධ කිරණ ගොඩක එකතුවක් වශයෙන්. ඒ කියන්නේ එක කිරණයක් නෙමෙයි විවිධ කිරණ එකතුවක් වශයෙන් තමයි මේක හැදිලා තියෙන්නේ. එතකොට ඒකට අපි කියනවා ෆුල් ස්පෙක්ට්‍රම් ලයිට් එකක් කියලා. මේ ෆුල් ස්පෙක්ට්‍රම් ලයිට් එක ඇතුලේ ගත්තොත් එහෙම අපිට මෙන්න මේ පෙන්නලා තියෙනවා වගේ චූටි ඒරියා එකක් ඇතුලේ තියෙන ලයිට් එක විතරයි අපේ පියවියසට පේන්නේ. right? ඒ කියන්නේ මේ චූටි ඒරියා එකක තියෙන කිරණ ටික විතරයි අපේ පියවියසට පේන්නේ. ඒක ඔයාලට පේනවා ඇති මේ තද නිල් පාට තියෙනවා, ලා නිල් පාට තියෙනවා, කොළ පාට තියෙනවා, කහ පාට තියෙනවා, රතු පාට වෙනකන් තියෙනවා. එතකොට මේ රේන්ජ් එක ඇතුලේ තියෙන කිරණ ටික විතරයි අපිට මේ ෆුල් ස්පෙක්ට්‍රම් එකෙන් අපිට පේන්නේ. ඊට අමතරව ඔයාලට පේනවා මේ පැත්තේ තියෙනවා වම් අත පැත්තේ තියෙනවා UVA, UVB, UVC කිය තියෙනවා. අනිත් පැත්තේ තියෙනවා IRA කියන්නේ මේ ඉන්ෆ්‍රාරෙඩ් කියන එක. එතකොට ඔය කිරණ සාමාන්‍ය ෆුල් ස්පෙක්ට්‍රම් ඒ කියන්නේ සන්ලයිට් එකේ තියෙනවා. ටැනින් කරනවා කියලා කියන්නේ මෙන්න මේකේ තියෙන UVA සහ UVB කියන කිරණ දෙකත් ඇතුළත් අඩංගු ලයිට් එකක් අපි මේ මාළුවාට වදින්න සලස්සනවා කියන එක තමයි ටැනින් කරනවා කියන්නේ. ඒතකොට ටැනින් කරනවායි කියන එක ඉස්සෙල්ලා අපි තේරුම් ගන්න ඕනේ. ඒ අහලා තියෙන ප්‍රශ්නෙට උත්තරේ දෙන්න. ටැනින් කරනවා කියන්නේ UVA සහ UVB කියන කිරණ දෙක ඇතුළත් වෙන ලයිට් එකක් පාවිච්චි කරලා මාළුවාට ඒ ලයිට් එක වදින්න සලස්සනවා කියන එක. හරි? එතකොට දැන් සාමාන්‍ය ඉර එළියේ මේ UVA ත් තියෙනවා UVB ත් තියෙනවා. එතකොට ඔය UVA එකෙන් සහ UVB එකෙන් තමයි අපි උනත් අර ඉර එළිය ගියාම ඩාර්ක් වෙන්නේ ඔය තියෙන කිරණ දෙකෙන්. පළවෙනි එක තමයි ඔය කිරණ වලට පාටක් නැහැ. ඒ කියන්නේ අපිට පේවි ඇසට පේන්නේ නැහැ. එතකොට අපේ ඇහැට පේන්නේ නැති කිරණයකට අපි දන්නේ නැහැ මේක මොන පාටද කියලා. දැන් මම නිතර අහලා තියෙනවා සමහරව කියනවා UV ලයිට් එක නම් ලා නිල් පාටයි කියනවා. UV ලයිට් එක රෝස පාටයි කියනවා. UV එක දම් පාට කියනවා. කහ පාට කියනවා. රතු ඇත්තම කියනවා නම් UV කියන කිරණයට පාටක් නැහැ. ඒ නිසා ඒ බල්බ් එකේ තියෙන වෙනත් කිරණ වලින් හැදෙන පාටක් මිසක් මේ UV ලයිට් එකේ නැත UV කිරණ වලට පාටක් නැත. ඒක තේරුම් ගන්න. එතකොට සමහර වෙලාවට UV බල්බ් එකක් කහ පාට වෙන්නත් يعني UV කිරණ තියෙන බල්බ් එකක් කහ පාට එළියක් වෙන්නත් පුළුවන්, නිල් පාට එළියක් වෙන්නත් පුළුවන්, කොළ පාට එළියක් වෙන්නත් පුළුවන්. ඒ කලර් එකත් එක්ක UV කිරණ තියනවද නැද්ද කියන එකේ කිසිම සම්බන්ධතාවයක් නැහැ. right? එතකොට මේ UV කිරණ කියන දේ අපේ දැන් ප්‍රශ්නේ තිබ්බේ ටැනින් ලයිට් එක සත්තුන්ට මාළුන්ට හොඳයිද නැද්ද කියන එක. ඒක ඩිපෙන්ඩ් වෙනවා. දැන් සමහර සත්තු ඉන්නවා මේ UV කිරණ කියන එක එයාගේ ජීවිතයට අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ UV කිරණ නැති වුණොත් ඒ සතාගේ මෙටබොලිසම් කියන්නේ ඒ සතාට ජීවත් වෙන්න බෑ. අපි උදාහරණයක් බලමු. right. දැන් මේ ඉන්න සතා ඉගුවාන කෙනෙක්. දැන් මෙයා ගත්තොත් එහෙම මෙයාට මේ නිෂ්පාදනය කරලා තියෙන හදලා තියෙන ස්පෙෂල් ලයිට් එකක ඩීටේල් එකක් තමයි මම මේ ගත්තේ. හරි. ඔයාලට පේනවා මේකේ මේ කහ පාටින් ලයින්ස් වගේක් පෙන්නලා තියෙනවා. ඒ ලයින්ස් වලින් කියන්නේ ඒ අදාළ සංඛ්‍යාතයේ කිරණ මේ ලයිට් එකට ඇතුළත් වෙනවායි කියන එක. එතකොට ඕගොල්ලන්ට බොහොම පැහැදිලිව පේනවා ඒකේ ලොකු ප්‍රමාණයක් UVB තියෙනවා. ඒ වගේම UVA තියෙනවා. එතකොට මේ සත්වයාට මේ UVA එකයි UVB එකයි නැතුව ජීවත් වෙන්න බෑ. ඔයගොල්ලෝ දැකලා තියෙයි කටුස්ව ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ඉර වැටෙන තැන්වල ඉර එළිය ලැබෙනකන් බලාගෙන ඉන්නවා. ඉතින් මොකද මේ වගේ සතෙක් ගත්තොත් එයාව නිර්මාණය වෙලා තියෙන ස්වභාව ධර්මයෙන්ම මේ UVA එක සහ UVB එක අවශ්‍ය වෙන විදියට. right? එතකොට දැන් මේ වගේ සතෙක් ගත්තොත් එහෙම මේ වගේ සතෙක්ට UV කිරණ නැත්තම් ටැනින් අත්‍යවශ්‍යයි. එතකොට එයාට මේ අපිට කියන්න බෑ අහිත කරයි කියලා. right? ඒ වගේම තමයි දැන් ඔයගොල්ලෝ දන්නවා දැන් පිටරටවල් වලින් ලංකාවට මිනිස්සු වෙනවනේ. ඉතින් ඇවිල්ලා ලංකාවේ සන්බාත් අරගෙන යනවා. දැන් ඒ වෙනුවට ඔයගොල්ලෝ බලන්න මෙතන තියෙන්නේ ටැනින් ලැම්ප් එකක්. ඒ කියන්නේ ස්කින් එක ඩාර්ක් කරගන්න දැන් ඇත්තටම ඉස්සරහට ලංකාවට එන එකක් නෑ. ඒගොල්ලෝ මේ විදියට මේ ලයිට් එක හදාගෙන ඒගොල්ලන්ට අවශ්‍ය කරන ටැනින් එක කරගයි. right? ඉතින් එතකොට මේ ටැනින් කියන ලැම්ප් එකේ ඇත්තටම අඩංගු වෙන්නේ UVA, UVB කියන කිරණ. එතකොට ඒක විවිධ සත්වයන්ට එක එක විදිහට තමයි බලපාන්නේ.
එතකොට දැන් සමහර සත්වයන්ට ටැනින් කියන ලයිට් එකේ ලොකු වෙලාවක් අවශ්‍ය වෙනවා ඒගොල්ලන්ගේ දිනදා ජීවිතය නැත්තම් එදිනෙදා ඒ කර්තව්‍යයන් වලට. ඒ වගේම තමයි සමහර සත්තු ඉන්නවා මේ UV කිරණ වලට එච්චර සෙට් වෙන්නේ නැහැ. يعني එයාලට ඔරොත්තු දෙන්නේ නැහැ. අපි හිතමුකෝ උදාහරණයක් විදියට මොකක් හරි ගඟක් පතුලේ හරි එහෙම නැත්තම් ඒ වගේ මුහුදක් පතුලේ හරි ඉන්න ජීවියෙකුට ඉර එළිය වැටෙන්නේ නැහැ. සන්ලයිට් එක බොහොම අඩුවෙන් වැටෙන්නේ. අන්න ඒ වගේ නිර්මාණය ස්වභාවිකව නිර්මාණය වෙච්ච සතෙක් අරගෙන අපි වීදුරු ටැංකියකට දාලා ටැනින් ලයිට් එකක් ගාලා පැය 12ක් දැම්මොත් අනිවාර්යෙන් ඒ සතාට ප්‍රශ්නයක් වෙනවා. right? ඉතින් එහෙම ගත්තාම මේ මාළුන්ගෙත් UV ලයිට් එක එහෙම නැත්නම් ටැනින් එක අවශ්‍ය මාළු ඉන්නවා අනවශ්‍ය මාළු ඉන්නවා. right? දැන් සමහර මාළු ඉන්නවා දැන් අපි හිතමුකෝ කොයි සතෙක් අපි නිතර හදන සතෙක්නේ කොයි මාළුවා. දැන් කොයි මාළුවා වගේ මාළුවෙක් ගත්තොත් මේගොල්ලන්ට ඉර එළිය ඕනාට වැඩිය වෙන්නොත් මේගොල්ලන්ගේ සන්බර්න්ස් එනවා. right? ඉතින් ඒකයි ඔය කොයි පොන්ස් එහෙම හදන ගොඩක් කට්ටිය ගොඩක් ගැඹුර වැඩි. මේක හරියටම ක්ලියර් නෑ මං හිතන්නේ. නමුත් මෙයාගේ මේ සන්බර්න්ස් වගේක් ඇවිල්ලා ස්කින් එක රතු වෙලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් කොයි වගේ මාළුවෙකුට ඉර එළිය ඩිරෙක්ට්. ඒ කියන්නේ අපි හිතමුකෝ පොකුණක් ගැඹුර නැහැ කියලා. පොකුණත් ගැඹුර නැතුව අඩියක එකමාරක පොකුණක් දවස මුළුල්ලෙම ඉර එළිය වැටුනොත් එහෙම මේ මාළුවට ඒක ඔරොත්තු වෙන්නේ නැහැ. මොකද කොයි මාළුවගේ ස්කින් එක හැදිලා තියෙන්නේ ඕක ඔරොත්තු දෙන්නේ නැති වෙන්නේ. මොකද සාමාන්‍යයෙන් කොයි මාළුවෙක්ගේ කට තියෙන්නේ පල්ලෙහාට. ඒ කියන්නේ මේ මාළුවා ගොඩක් වෙලාවට වැවක හරි පොකුණක හරි බොටම් එකේ ජීවත් වෙන මාළුවෙක්. ඒතකොට මේ බොටම් එකේ ජීවත් වෙන මාළුවාට ගොඩක් වෙලාවට ඩිරෙක්ට් සන්ලයිට් එක වැටෙන්නේ නැහැ. නමුත් අපි මේ මාළුව අරගෙන ඇවිල්ලා අඩියකමාරක් විතර ගැඹුරු පොකුණක දාලා කිසිම ෂේඩින් එකක් නැතුව ඩිරෙක්ට් සන්ලයිට් එක වැටෙන තැනක තිබ්බොත් ඔටෝමැටිකලි ඉර එළියෙන් මෙයාව ටැනින් වෙනවා. ඒ ටැනින් එක මෙයාට ඔරොත්තු දෙන්නේ නැහැ. මෙයාගේ ස්කින් එකේ සන්බර්න්ස් එන්න පුළුවන්. right? හැබැයි ඇරවාන කියන මාළුවා ඔයගොල්ලෝ දන්නවා ගොඩක් වෙලාවට ඕපන් වතුරේ කියන්නේ සර්ෆස් ලෙවල් එකේ එහාට මෙහාට ජීවත් වෙන යන මාළුවෙක්. හරි? එතකොට ඒ මාළුවාගේ අනික් එක ස්කේල්ස් ගත්තොත් ගොඩක් ලොකු ඝනකම තියෙන ස්කේල් එකක් තමයි තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් අරවාන විතරක් නෙමෙයි ඔයගොල්ලෝ දන්න ගොඩක් සිල්වර් කලර් දිලිසෙන මාළු. නැත්තම් ලොකු කොරපොතු තියෙන මාළු නිර්මාණය වෙලා තියෙන්නේම ඩිරෙක්ට් සන්ලයිට් එකට නැත්තම් ටැනින් එකට ඔරොත්තු දෙන විදියට. ඒක ඒගොල්ලන්ට යම් කිසි විදියකින් අවශ්‍ය වෙනවා. ඒගොල්ලන්ගේ කලර් එක නිෂ්පාදනය වෙන්න, يعني කොරපොතු වල කලර් එක හැදෙන්න ඒ වගේ දේවල් වලට ඒක අවශ්‍ය වෙනවා. අපි ඒ ඉර එළිය ඒ මාළුවාට නැත්තම් ඉර එළිය කියන්නේ UV ලයිට් එක නැත්තම් ටැනින් ලයිට් එක ඒගොල්ලන්ට වැදෙන්න සැලැස්සුවේ නැත්තම් ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන ක්වොලිටි එක කලර් එක ඒ මාළුවාට හැදෙන්නේ නැහැ. එතකොට ටැනින් ලයිට් එක කියන දේ එක එක මාළුවාට අනුව ඔරොත්තු දෙන විදියක් තියෙනවා. ගැලපෙනවද කියන එක තියෙනවා. ගැලපෙන්නේ නැති එකකුත් තියෙනවා. ඉතින් එතකොට ටැනින් ලයිට් එකට ඔරොත්තු දෙන මාළුවෙකුට ටැනින් ලයිට් එක දැම්මට ප්‍රශ්නයක් නැහැ. ඒක නොදා ඉඳලා අපිට අවශ්‍ය කරන ප්‍රතිඵලය ගන්නත් බෑ. හැබැයි මෙන්න මේ දේ හොඳට මතක තියාගන්න ඕනේ. ඔයාලා අරවාන කෙනෙක් ටැංක් එක හදනකොට ඔයගොල්ලෝ පැය ගාණක් ටැනින් ලයිට් එක ගහනවා නම් ඒත් එක්ක ඔයගොල්ලෝ දානවනේ තව කම්පැනියන්ස්ලා ඒත් එක්ක දාන මාළු ඉන්නවනේ. අන්න ඒ මාළු දානකොට ඔයගොල්ලෝ සැලකිලිමත්ම දාන්න. මොකද ඒ මාළුවාට ටැනින් ලයිට් එක ඔරොත්තු දෙනවද ඔරොත්තු දෙන්නේ නැද්ද කියන එක වැදගත් කාරණයක්. මොකද එතකොට අරවාන කෙනෙක්ට ටැනින් ලයිට් එක ඔරොත්තු දුන්නට ඒ සතාට ටැනින් ලයිට් එක ඔරොත්තු දෙන්නේ නැත්නම් ඒ සතා බර්න් වෙන්න පුළුවන්. ඒක යාට ස්ට්‍රෙස් එකක් වෙන්න පුළුවන්. සතා මැරෙන්න උනත් පුළුවන්. නමුත් අරවාන කියන මාළුවාට ටැනින් ලයිට් එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ප්‍රමිතියකට හදපු ටැනින් ලයිට් එකක් භාවිතා කරන්න ඒගොල්ලන්ගේ සේෆ්ටි එකට සාමාන්‍යයෙන් විවිධ ලයිට් තියෙනවා. දැන් අපි හිතමුකෝ මායින් කියලා. මායින් ලයිට් එකේ ගත්තොත් ඕගොල්ලෝ දන්නවා 2700 කියලා තියෙනවා, 6700 කියලා තියෙනවා, 13000 කියලා තියෙනවා. එතකොට මේ එක එක ලයිට්ස් වල තියෙන කිරණ ප්‍රමාණය වෙනස්. ඒ කියන්නේ UVA සහ UVB කොච්චරක් තියනවද කියන එක ඒ ලයිට් එකෙන් ලයිට් එකට වෙනස් වෙනවා. එතකොට ඒකයි කියන්නේ අර අරවාන කෙනෙක් පොඩි කාලෙදී මෙන්න මේ ලයිට් එක යූස් කරන්න 13000 එක යූස් කරන්න මාළුවා මෝරනකොට 2700 එක යූස් කරන්න අර ඒ වගේ දේවල් කියන්නේ ඒ ලයිට් එකේ තියෙන පාට අණුව නෙමෙයි කහ පාටද සුදු පාටද කියන එක නෙමෙයි ඒකේ තියෙන කිරණවල UVA සහ UVB ප්‍රමාණයට අනුව තමයි ඒක කියලා තියෙන්නේ මේ විදිහට කරන්න කියලා. right? එතකොට
අහලා තියෙන ප්‍රශ්නෙට මම හිතන්නේ උත්තරේ පැහැදිලිව ලැබුණා. අරවාන කෙනෙක් වගේ මාළුවෙක් හදන්න නම් අනිවාර්යෙන් ඔයගොල්ලෝ ටැනින් ලයිට් එක යූස් කරන්න ඕනේ. ඒකෙන් මාළුවාට හානියක් වෙන්නේ නැහැ. හැබැයි හරි ප්‍රමිතියට හදපු ලයිට් එකක් භාවිතා කරන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි මම මේකත් එක්ක පෙන්නන්න. දැන් ඔයගොල්ලෝ සාමාන්‍ය සුපර් රෙඩ් වගේ අරවාන කෙනෙකුට ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරනවා. ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා ඔයාලා මේ මාළුවා ගන්න. එතකොට විනාඩියක් ගන්න. ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා ගන්න මාළුවාගේ ඔයාලා අනිවාර්යෙන් ඒ කියන්නේ ඉන්දුනීසියාවල හරි ඒ දකින වීඩියෝ එකට අනුව තමයි ඕගොල්ලෝ තීරණය කරන්නේ මේ වගේ මාළුවෙක් අපිත් ගන්නවද නැද්ද කියන එක. හරි? ඉතින් එතකොට මේ මාළුවාගේ ක්වොලිටි එක මත තමයි ඕගොල්ලෝ තීරණය කරන්නේ මේ මාළුවා يعني මෙච්චර ගාණක් දීලා සාමාන්‍ය සුපර් රෙඩ් කෙනෙක් ගන්න අර ඉන්දුනීසියාවල එහෙම තියෙන වීඩියෝස් වල ක්වොලිටි එක ගැන දැකලානේ බලලානේ. එතකොට ඒ ක්වොලිටි එකට දැන් මෙන්න මේ වගේ මාළුවෙක් හදාගන්න මේ මාළුවේ වෙනස ගත්තොත් එහෙම පැහැදිලිව පේනවා. දැන් ඔයාලට මේ වගේ මාළුවෙක් හදන්න නම් ලංකාවේ ටැනින් ලයිට් එකක් පාවිච්චි කරන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් මෙන්න මේ වගේ වීඩියෝ එකක් නැත්නම් ෆොටෝ එකක් දැකලා තමයි ඕගොල්ලෝ තීරණය කරන්නේ අනේ අපිත් සුපර් රෙඩ් කෙනෙක් අරගෙන ලොකු ගාණක් දීලා හදනවා කියලා. හැබැයි පැහැදිලිව මතක තියාගන්න මේ වගේ මාළුවෙක් මේ රෙඩ් එකට ගන්න නම් ඕගොල්ලෝ අනිවාර්යෙන් ටැනින් ලයිට් එකක් යූස් කරන්න ඕනේ. හරි ටැනින් ලයිට් එක යූස් කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ කලර් එක ඩිවෙලොප් වෙන්න ඒගොල්ලන්ට නිවැරදිව ආහාර ලබා දෙන්න ඕනේ. ඒකේ ලොකු විද්‍යාවක් නැහැ. බොහොම සරලයි. මේ වගේ මාළුවෙක්ගේ මේ කලර් එක ගන්න ඒගොල්ලෝ ටැනින් කරන පීරියඩ් එකේදී යූස් කරන්නේ ඉස්සෝ. මොකද ඉස්සොන්ගේ තියෙනවා රෙඩ් කලර් එක වැඩි කරගන්න ස්වභාවික සංඝටක. ඒ නිසා ඉස්සෝ ෆීඩ් කරන්නේ. ඊට අමතරව හොඳ ක්වොලිටි ටැනින් ලයිට් තමයි යූස් කරන්නේ. එහෙම නැතුව සමහරු ගොන් කතා කියනවා මේ වගේ මාළුන්ට කලර් ඉන්ජෙක්ෂන් ගහලා තියෙන්නේ. එහෙම නැත්නම් ටැබ්ලට් දීලා තියෙන්නේ. එහෙම කරලා මේවා පවත්වාගෙන යන්න බෑ. ඒ කියන්නේ ඉන්දුනීසියාවල සුපර් රෙඩ් අරවාන කියන්නේ ලොකු ඉන්ඩස්ට්‍රි එකක්. එතකොට ඒක ගිහිල්ලා ඒවට එක්ස්පෝස් වෙනකොට ඒක තේරෙනවා. ඉතින් එහෙම කරන්න බෑ. දැන් මේ වගේ මාළුවෙක් මේ වගේ ක්වොලිටි එකට ඒගොල්ලෝ හදන්නේ ෆීඩින් එක. තනිකර ඉස්සෝ දෙන්නේ. දැන් ලංකාවේ තවත් කියනවානේ. ඉස්සෝ දෙන එකත් හොඳ නැහැ කියලා. ඉතින් එහෙම එකක් ප්‍රශ්නයක් නැහැ. ඉන්දුනීසියාවලත් ගොඩක් වෙලාවට ටැනින් කරන පීරියඩ් එකේ ඉස්සෝ දෙන්නේ. මේ මාළුන්ට හොඳට ටැනින් කරනවා. එතකොට තව චූටි දෙයක් මේ ටැනින් එක සමහර මාළු මේ රෙඩ් එක ගන්න නම් 24 hours ටැනින් කරනවා. right 24 hours මේ වගේ මාළුවෙක් සමහර වෙලාවට ටැනින් කරනවා. හැබැයි ඒකෙදි ඔයා පොඩි දෙයක් ඔළුවේ තියාගන්න මේ මාළු ඇවිල්ලා සරලව හිතුව මිනිස්සු වගේ තමයි එක එක සතාට යම් යම් දේවල් බලපාන විදිය වෙනස්. එතකොට මේ ටැනින් ලයිට් එක යූස් කරනකොට සමහර මාළුවෙක්ට පැය 12ක් ටැනින් ලයිට් එකේ ඉන්න පුළුවන් වෙයි. සමහර මාළුවෙකුට පැයක් ඉන්නත් බැරි වෙයි. සමහර මාළුවෙකුට පැය 24ක් ඉන්නත් පුළුවන් වෙයි. අර සතාගෙන් සතාට එයාගේ ඇටිටියුඩ් එකට අනුව එයා ටොලරේට් කරන ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඔයාගේ යාළුවාගේ සුපර් රෙඩ් එකට පැය 24ක් ටැනින් ලයිට් එක ගහලා තියෙනවා. ඌ කිසි අවුලක් නැහැ. හොඳට කෑම කනවා. කිසිම අවුලක් නැහැ. ඇක්ටිව් ඉන්නවයි කියලා ඔයාගේ මාළුවාට පැය 24ක් ටැනින් ලයිට් එක ගැහුවොත් සමහරලාට ඔයාගේ මාළුවා ස්ට්‍රෙස් වෙලා ඒ ස්ට්‍රෙස් එක නිසා කන්නේ බොන්නේ නැතුව ඉඳලා මැරෙන්න උනත් පුළුවන්. එතකොට මේක හොඳට තේරුම් ගන්න. මේ එක එක සතාගෙන් සතාට ඒගොල්ලන්ගේ බිහේවියර් එක වෙනස්, ඇටිටියුඩ් එක වෙනස්. එතකොට ඔයාලා මේ අරවාන කෙනෙක් හදනකොට එයාට සෙට් වෙන්නේ මොකද්ද කියන එක හරියට තේරුම් අරගෙන තමයි ටැනින් එක කරන්න ඕනේ. ඉතින් ඒක නිසා ටැනින් කරනවා කියන එක සෙන්සිටිව් වැඩක්. මාළුවව ස්ටඩි කරලා මාළුවාට හානියක් නොවන විදිහට හානියක් වෙන්නේ ස්ට්‍රෙස් එක වැඩි වෙලා තමයි වෙන්නේ. එහෙම නැතුව ලයිට් එකේ ප්‍රශ්නයක් හින්දා නෙමෙයි. මේ මාළුන්ට කේක් කනට ඔරොත්තු දෙන විදිහ වෙනස්. ඒ වගේම තමයි සමහර මාළු දවසට පැය 2ක් ටැනින් ලයිට් එක ගහපුවම රතු පාට එනවා. සමහර මාළු දවසට පැය 24ක් ගහපුවාම රතු පාට එන්න පුළුවන්. ඉතින් ඕක මම හිතන්නේ දැන් පැහැදිලි ඇති මොකද්ද ටැනින් එක කියන්නේ කියලා. හැබැයි එක දෙයක් මතක තියාගන්න. ඔයගොල්ලෝ සුපර් රෙඩ් අරවාන කෙනෙක් හදනවා නම් ටැනින් ලයිට් එකක් නැතුව යම් මට්ටමකට රතු පාට ගන්න පුළුවන්. හැබැයි ඕගොල්ලෝ ඉන්දුනීසියාවල හරි ඉන්ටර්නැෂනල් කන්ට්‍රීස් වල දකින රතු පාට තියෙන මාළුවෙක් ඔයාලට ටැනින් ලයිට් එකක් නැතුව
හදන්න බෑ. මම හිතන්නේ ඒක පැහැදිලි. මොනවද තියෙන්නේ? right. ටින් ෆොයිල් බාබ්ලා මම හිතන්නේ මල්ලි ටින් ෆොයිල් බාබ්ලා හදනවා ඇති මේ හරවානත් එක්ක අහනවා ටින් ෆොයිල් බාබ්ලා දාන්න පුළුවන්ද ටැනින් ලයිට් එක 13000 කිසි ප්‍රශ්නයක් නැහැ. ටින් ෆොයිල් කියන්නේ ඕගොල්ලන්ට දන්නවා හොඳ කොරපොතු තියෙන ෂයිනි මාළුවෙක්. ඒගොල්ලෝ ඕපන් වෝටර් පීනන මාළුන්ගේ තමයි සාමාන්‍යයෙන් ඒ වගේ ෂයිනි කොරපොතුත් එක්ක ඉන්නේ. ඒ නිසා ඒ වගේ මාළුවෙකුට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඕගොල්ලෝ සමහර කැට්ෆිෂ් වර්ග වගේ හදනවා නම් ඔයගොල්ලෝ දන්නවා කැට්ෆිෂ් ටිකක් අඳුරට කැමති මාළු. ඒ වගේ මාළු හදනවා නම් අරවානත් එක්ක පොඩ්ඩක් සමහර කැට්ෆිෂ් වර්ග එහෙම සුදුසු නැති වෙන්න පුළුවන්. ඒක පොඩ්ඩක් ඔයාලා සල්ලි දීලා මාළු ගන්න කට්ටියකින් හරි ඒක ඔරයි විෂය ගැන දන්න කෙනෙක්ගෙන් චෙක් කරලා බලලා ගන්න. right. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. තුන්වෙනි ප්‍රශ්නේ. pH වැඩි වෙන්නේ ඇයි? pH අඩු කරගන්නේ කොහොමද? හරි. pH වැඩි වෙන්න කියන්නේ ඉස්සෙල්ලා අපි තේරුම් ගමු pH අඩු කරගන්න කලින් pH කියන්නේ මොකක්ද කියලා. හරි. pH කියලා කියන්නේ සාමාන්‍ය වතුරේ තියෙන ආම්ලික හෝ බාෂ්මික ගතියෙන්. ඒතකොට සාමාන්‍යයෙන් නියුට්‍රල් තත්ත්වයේ තියෙනවා කියලා කියන්නේ pH 7 තියෙන්න ඕනේ. එතකොට pH 7 තියෙනවා කියන්නේ ගොඩක් ගැටලු අඩුයි. සාමාන්‍ය මාළුන්ට ඒ කියන්නේ හැම මාළුවෙකුට නෙමෙයි ගොඩක් බහුතරයක් ෆ්‍රෙෂ් වෝටර් මාළුන්ට pH එක සාමාන්‍ය 6මාර 7මාර රේන්ජ් එක ඇතුලේ තියෙනවා නම් ගොඩක් හොඳයි. ඒක මම හිතන්නේ ඔයගොල්ලෝ දන්නවා. ඒකට 6මාර 7මාර රේන්ජ් එක කියන්නේ ගොඩක් නියුට්‍රල් ඒරියා එක. හරි. එතකොට දැන් මේ කෙනෙක් අහනවා pH එක වැඩි වුණොත් ඒ කියන්නේ මම හිතනවා pH එක 7.5ට වැඩි වුණොත් මොකද්ද කරන්නේ කියලා. pH එක 7.5ට වැඩි කියලා කියන්නේ ඔයාගේ වතුරේ බාෂ්මිකතාවය වැඩි. ඒ කියන්නේ ආම්ලිකතාවය අඩුයි බාෂ්මිකතාවය වැඩි. එතකොට ඉස්සෙල්ලම අපි හොයාගන්න ඕනේ ඇයි ඔයාගේ වතුරේ බාෂ්මිකතාවය වැඩි වුනේ කියලා. බාෂ්මිකතාවය වැඩි වෙච්ච හින්දා තමයි ඔයාගේ pH වැඩි වෙන්නේ. එතකොට බාෂ්මිකතාවය වැඩි වෙන්න ප්‍රධාන එක කාරණයයි තියෙන්නේ ඔයාගේ වතුරට කාබනේට් වර්ග. අපි හිතමු කැල්සියම් කාබනේට්, මැග්නීසියම් කාබනේට් ඒ වගේ දේවල් දිය වුණොත් තමයි ඔයාගේ වතුරේ බාෂ්මික වෙන්නේ. right? එතකොට දැන් අනුරාධපුරේ පැත්තේ හබරන පැත්තේ දඹුල්ල පැත්තේ ඉන්න කෙනෙක් නම් ගොඩක් වෙලාවට දැන් ඕගොල්ලෝ වතුර ගන්නවනේ ටැංකිය පුරවන්නේ එක්ක ලින්දකින් ගන්නවා. එහෙම නැත්නම් ටැප් ලයින් එකෙන් ගන්නවා. එහෙම නැත්නම් මොකක් හරි වතුර පාරකින් ගන්නවා. එහෙම ගත්තාම ගොඩක් වෙලාවට අනුරාධපුර හබරන දඹුල්ල ඒ වගේ පැතිවල ලයිම්ස්ටෝන් ඒ කියන්නේ කැල්සියම් කාබනේට් තියෙනවා ගොඩක් පාෂාණත් එක්ක. ඒක නිසා ඕගොල්ලන්ගේ වතුරට ඔයාලා ටැංකියට පුරවන වතුර එකටම ගොඩක් වෙලාවට මේ කැල්සියම් කාබනේට් වර්ග දිය වෙලා තියෙනවා. එතකොට ඔයා අර වතුර එක ගන්නකොට ඒ වතුර එකේ pH එක වැඩි. එතකොට ඔයාගේ ටැංකියට දැම්මට පස්සේ වෙන ප්‍රශ්නයක් නෙමේ. ඒක කලින්ම එහෙම වැඩි වෙන්න පුළුවන්. දැන් ඉස්සෙල්ලා ඔයා ඒක හොයාගන්න ඕනේ. ඔයා වතුර ගන්න තැනද මේ pH එකේ වැඩිවීම තියෙන්නේ කියන එක. right? එහෙම නැත්නම් දෙවෙනි කාරණේ වෙන්න පුළුවන්. ගොඩක් අය ෆිල්ටර් ඩිසයින් කරනවා ලොකු අවබෝධයක් නැතුව. එතකොට ෆිල්ටර් එකක් ඩිසයින් කරනකොට ඔයාගේ ෆිල්ටර් මීඩියා ගොඩක් වැඩි නම් අපි හිතමුකෝ ගොඩක් වැඩි කියන්නේ කැල්සියම් කාබනේට් අඩංගු ෆිල්ටර් මීඩියා ගොඩක් වැඩි නම් එතකොට ඔයාගේ වතුරේ අර ෆිල්ටර් එක හරහා සර්කියුලේෂන් එක වෙනකොට වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට කැල්සියම් කාබනේට වැඩි වෙලා ඔයාගේ pH එක වැඩි වෙන්න පුළුවන්. දැන් එක්සැම්පල් එකක් විදියට ඔයා ගොඩක් කොරල් ගල් දාලා තියෙනවා. ඔයා ගොඩක් ඩොලමයිට් දාලා තියෙනවා. ඔයා ගොඩක් මොනවාද ඔයිස්ටර් ෂෙල් දාලා තියෙනවා. ඒ වගේ දේවල් වැඩි වෙන්න ඒ කියන්නේ ඒ ඔක්කොම කැල්සියම් කාබනේට්. ඔයිස්ටර් ෂෙල් වල තියෙන්නේ කැල්සියම් කාබනේට්. ඩොලමයිට් වල තියෙන්නේ කැල්සියම් කාබනේටුයි මැග්නීසියම් කාබනේටුයි. ඊට පස්සේ මොනවාද කොරල් ගල් වල තියෙන්නේ වැඩිපුර කැල්සියම් කාබනේට්. ඒතර ඒවා ගොඩක් ඔයා ෆිල්ටරේට දැම්මොත් අර සර්කියුලේෂන් එක ඩේලි වෙනකොට ඔයාගේ වතුරේ මේ කාබනේට් ප්‍රමාණය වැඩි වෙනවා. ඒ කාබනේට් ප්‍රමාණය වැඩි වෙනකොට තමයි ඔයාගේ වතුරේ pH එක උඩට යන්නේ. right? ඉතින් එතකොට දැන් ඔයාට pH එක අඩු කරගන්නනේ ඕනේ. pH එක අඩු කරගන්න නම් ඉතින් ඔයා අපි හිතමුකෝ ඔයාගේ ලිඳේ ගන්න වතුර හරි ටැප් එකේ ගන්න වතුර වල හරි කොහොමත් pH වැඩි නම් ඔයා ටිකක් අමාරුයි වැටෙනවා. හැබැයි ඔයාගේ ෆිල්ටරේ දාලා තියෙන දේවල් තියෙනවා නම් ඔය කැල්සියම් කාබනේට් අදාළ දේවල් ඔයාට ඒ ටික අයින් කරපුවහම පොඩි chance එකක් ගන්න පුළුවන්. සමහරවිට ඔයාගේ pH එක ඔටෝමැටිකලි අඩු වෙන්න පුළුවන්.
right? ඉතින් ඒක පොඩ්ඩක් බලන්න. එතකොට pH එක අඩු කරනවා නම් most safeම ක්‍රමය තමයි. ඒ කියන්නේ ඇත්තටම භාෂ්මික දෙයන්නේ දැන් වතුර එකතු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මාළුන්ට safe right? safe ආම්ලික දෙයක් වතුරට එකතු කරන්න. ඒක සරලයි. එතකොට මාළුන්ට හානියක් නොවන ආම්ලික දෙයක් ඔයා වතුරට එකතු කරොත් ඔයාගේ pH එක අඩු කරගන්න පුළුවන්. මොනවාද ඒ වගේ දේවල්? ලේසිම දේ ඔයගොල්ලෝ දන්නවා කොට්ටම්බ කොළ. කොට්ටම්බ කොළවල තියෙනවා ටැනික් ඇසිඩ්. ඔය ටැනින්ස් කියලා කියනවානේ අපි. ටැනින්ස් කියලා කියන එකේ يعني කොට්ටම්බ කොළේ තියෙන ටැනින්ස්. ටැනින්ස් වල තියෙන කියන්නේ බේසිකලි තියෙන ටැනික් ඇසිඩ්. ටැනික් ඇසිඩ් කියන එක තියෙනවා. එතකොට ඒක ආම්ලිකයි. ඔයා එතකොට pH වැඩි වතුරට කොට්ටම්බ කොළ ටිකක් දාපුවාම ඒ කොට්ටම්බ කොළෙන් රිලීස් වෙනවා ටැනික් ඇසිඩ්. එතකොට ඒ ටැනික් ඇසිඩ් නිසා ඔයාගේ අර භාෂ්මිකතාවය අඩු කරලා ඔයාට pH එක අඩු කරගන්න පුළුවන්. හැබැයි පොඩි අවාසියක් වෙනවා. ටැනික් ඇසිඩ් එක ඔයාට වතුරට එකතු වෙනකොට වතුරේ පොඩි කහ පාට ගතියක් කහට ගතියක් එනවා. right? ඉතින් ඒ ප්‍රශ්නය තියෙනවා. නමුත් අර safely ඔයාට pH එක අඩු කරගන්න නම් ලේසිම දේ ඔය දේ තමයි කරන්න පුළුවන්. right? right. ඒකේ තව චූටි දෙයක් මේත් එක්ක මම ඇඩ් කරන්න. දැන් pH එක වැඩි කරගන්න විදියනේ අහුවේ. ඒ වගේ අඩු කරගන්න විදියනේ pH වැඩි වෙලා තියෙනවා නම් අඩු කරගන්න විදිය. හැබැයි ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි pH වැඩි වෙන එක නෙමෙයි pH මේ අඩු වෙන එක. ගොඩක් pH අපිට කෝල් කරනවා pH ක්‍රෑෂ් වෙලා pH 6ට බැහැලා ඉතින් මොකද්ද මේකට කරන්න කියලා. ඒ නිසා මම මෙතනදී මේ ප්‍රශ්නයත් එක්කම pH අඩු වෙන්නේ ඇයි? pH අඩු වෙන්න හේතුව මොකද්ද? pH අඩු වෙන්නේ නැතුව බලාගන්නේ කොහොමද කියන එකත් කියන්නේ. දැන් pH වැඩි වෙන්නේ භාෂ්මික නිසා. pH අඩු වෙන්නේ ආම්ලික නිසා. ඒ කියන්නේ ඔයාගේ වතුරේ මාළු ටැංකියේ වතුරේ ආම්ලික ගතිය වැඩි. right? එතකොට ඔයාගේ වතුරේ ආම්ලික ගතිය වැඩි වෙන්න ප්‍රධානම හේතුව තමයි කාබන් ඩයොක්සයිඩ් වතුරට එකතු වෙන එක. හරි? ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් නැත්නම් CO2. CO2 කියන්නේ කාබන් ඩයොක්සයිඩ් නේ. දැන් ඔයා ගොඩාක් ඔයාගේ ටැංකියේ චූටි ටැංකියක් ඇතුලේ මාළු ගොඩාක් දැම්මොත් වෙන්නේ ඒ මාළුන්ගේ පරිවෘත්තීය ක්‍රියා. ඒ කියන්නේ අපි පරිවෘත්තීය ක්‍රියාත් එක්ක ශ්වසනය ඒ වගේ දෙයක් හිතුවමුකෝ අපි. ඒගොල්ලෝ දැන් ගිල්ස් වලින් ඔක්සිජන් ගන්නවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ඔක්සිජන් එකට අවශෝෂණය කළා කාබන් ඩයොක්සයිඩ් එළියට පිට කරනවා. එතකොට ඔයා පොඩි ටැංකියක මාළු ගොඩාක් දාගෙන ඉන්නවා නම් ඔයාට ලොවෙත් pH එක උඩට ගන්න බෑ. ඒකට හේතුව ඔයාගේ මාළුන්ගෙන් ලොකු කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් වතුරට එකතු වෙනවා. එතකොට කාබන් ඩයොක්සයිඩ් වතුරත් එක්ක එකතු වුනහම කාබනික් ඇසිඩ් එක හැදෙනවා. අන්නේ කාබනික් ඇසිඩ් එක නිසා තමයි ඔයාගේ pH එක යටට එන්නේ. නැත්නම් ආම්ලික වෙන්නේ. ඒක නිසා චූටි ටැංකියක මාළු ගොඩක් දාලා තියෙනවා නම් ඇත්තටම අමාරුයි ඔයාලට pH එක කන්ට්‍රෝල් කරන්න. මොකද මාළුන්ගේ පිට වෙන කාබන් ඩයොක්සයිඩ් වතුරට එකතු වෙලා කාබනික් ඇසිඩ් එක හැදෙනවා. එතකොට ඒ කාබනික් ඇසිඩ් එක නියුට්‍රලයිස් කරගන්න ලේසි වෙන්නේ නැහැ. ඔයාලට එක ඔප්ෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ අර pH ශනිකව පහළට ආවොත් වෙන්නේ ඔයාගේ මාළුවාට කර්මල් වලින් ඔක්සිජන් අවශෝෂණය කර ගැනීමේ හැකියාව නැති වෙලා යනවා. ඒ කියන්නේ වතුරේ යම්කිසි pH level එකක් තිබිය යුතුයි මාළුවාට වතුරේ තියෙන ඔක්සිජන් ටික ඇඟ ඇතුළට අවශෝෂණය කරගන්න. එතකොට pH එක ගොඩාක් ඩ්‍රොප් වුණොත් වෙන්නේ මාළුවාට වතුරේ තියෙන ඔක්සිජන් ඇතුළට ගන්න බැරි වෙනවා. එතකොට ඕගොල්ලන්ගේ සාමාන්‍ය pH 6.5 6 වගේ ටිකක් අඩු ලෙවල් එකේ තියෙන ටැංක් එකක් නම් අනිවාර්යෙන් මාළුන්ගේ සේෆ්ටි එක ගැන හිතලා හොඳ ඉරේෂන් ටිකක් දාලා තියන්න. ඉරේෂන් එක වැඩි කරන්නේ ඒක ඔයාලට සෑහෙන ප්‍රයෝජනවත් වෙනවා. ඕගොල්ලන්ගේ low pH ටැංකියක් නම් තියෙන්නේ. එතකොට ඊට අමතරව ඔයාලට pH up කරන්න ෆිල්ටර්ස් වලට ඇඩ් කරන්න පුළුවන් coral sand, oyster shells, ඒ වගේම dolomite චූටියට කඩපු ඒ වගේ දේවල් වැඩි ප්‍රමාණයක් ඔයාගේ ෆිල්ටර් එකට ඇඩ් කරන්න. හැබැයි කොච්චර ඇඩ් කරත් ඔයාගේ ඉන්න මාළු ප්‍රමාණය ටැංකියට දරාගත හැකි ප්‍රමාණයට වඩා වැඩි නම් අනිවාර්යෙන් ඒගොල්ලන්ගෙන් ඔයාගේ වතුරට එකතු වෙන CO2 වැඩි වෙනවා. CO2 වැඩි වෙනවත් එක්කම pH එක drop වෙනවා. ඒක නිසා ඔයා දාන මාළු ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. right? එතකොට සමහර අය වැරදි අවබෝධයකින් ඉන්නවා. මං හදන්නේ ඇල්ටම් ඒන්ජල්. එහෙම නැත්නම් මම හදන්නේ low pH මාළු. ඒක නිසා මගේ pH එක 6ට තියෙන එක මරු කියලා කියනවා. right? පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ එතන pH කියන්නේ බේසික් මෙෂර්මන්ට් එකක් විතරයි. එතකොට ඔයාගේ වතුරට
දිය වෙලා තියෙන අම්ලය මොකක්ද කියන එකත් වැදගත් වෙනවා. මොකද ඔයාගේ මාළු ප්‍රමාණය වැඩි වෙලා CO2 වැඩි වෙලා ඒ CO2 වතුර දිය වෙලා කාබනික් ඇසිඩ් හැදිලා ඒ කාබනික් ඇසිඩ් නිසා pH අඩු වෙන එකයි. එහෙම නැත්නම් ඔයාගේ කොට්ටම්බ කොළ වගේ එකක් දාලා ඒ කොට්ටම්බ කොළවල ටැනික් ඇසිඩ් එක වතුරට දිය වෙලා ඒක නිසා ඇති වෙලා අඩු වෙන pH එකයි ඒක දෙකක්. එතකොට අර ටැනික් ඇසිඩ් කියන එක මාළුවාට හොඳයි. දැන් සාමාන්‍යයෙන් ඔය සමහර ස්නේක් හෙඩ් වගේ මාළුවරයිට ඉන්නවා. එතකොට අරවානාස් වගේ අයට ඒ ටැනින්ස් හොඳයි කියලා කියනවා. ටැනික් ඇසිඩ් හොඳයි. ඒක ස්වභාවික පරිසරෙත් ඒගොල්ලන්ට ලැබෙනවා. එතකොට ටැනික් ඇසිඩ් නිසා pH එක අඩු වෙන එක හොඳයි. හැබැයි කාබොනික් ඇසිඩ් නිසා pH එක අඩු වෙන එක හොඳ නෑ. ඒ නිසා මේ වැරදි අවබෝධය තියාගන්න එපා. මම හදන මාළුන්ට low pH මරු. ඒ නිසා pH එක 6 කියන එක හොඳයි කියන වැරදි අවබෝධයෙන් ඉන්න එපා. ඒ pH එක අඩු වුණේ මොකද්ද හේතුව කියන එක මත ලොකු වෙනසක් තියෙනවා. එතකොට pH එක 6 ඉන්න සුපර් රෙඩ් ඇරවානා හැමෝම මේ මාළුවා සතුටෙන් නෙවෙයි ඉන්නේ. මොකද ඔයාගේ pH එක 6 වෙලා තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් නිසා කාබොනික් ඇසිඩ් වැඩි වෙලා නම් ඒ pH එක අඩු වෙලා තියෙන්නේ. ඒක මාළුවාට කිසිම ආකාරයකින් වාසියක් නැහැ. හැබැයි ඔයා කොට්ටම්බ කොළ එහෙම නැත්නම් බ්ලැක් වෝටර් ඒ වගේ දෙයක් ටැංකියට දාලා නම් ඔයා pH එක අඩු කරගෙන තියෙන්නේ 6ට. අන්න ඒ අවස්ථාවේදී ඔයාගේ සුපර් රෙඩ් එක්කනට වාසියක් තියෙනවා. ඒකත් පොඩ්ඩක් තේරුම් ගන්න. right. මම හිතන්නේ ඒකටත් මම උත්තරේ ලබා දුන්නා. අපි බලමු මොන හරි තව ප්‍රශ්න අපෙන් අහලා තියෙනවද කියලා. කමෙන්ට්ස් වල නම් මුකුත් නැති පාටයි පොඩ්ඩක්. tin foil bulb සම්බන්ධයෙන් මම කිව්වා. right. ඊට පස්සේ තව අපිට මෙසේජ් එකක් එවලා තිබ්බා. ඒ මෙසේජ් එකත් මම කියවන්නම්. ඒකටත් මම උත්තරයක් දෙන්න. ගයත්‍රි රඹුක් වැල්ල. right. Q&A එකට මගෙනුත් ප්‍රශ්නයක්. මම දැකලා තියෙනවා ඉන්න සමහර ක්‍රොස් බ්ලැක් ලගේ টොප් ලෙවල් වරහන් ඇතුලේ 6th ලෙවල් ෂයින් එක නැති. හැබැයි ඒ මාළුවාගේ පර්ල්ස් හොඳට ඩිවෙලොප් වෙලා තියෙනවා. එතකොට ඒ වගේ මාළු කන්සිඩර් කරන්නේ ක්‍රොස් බැක් කෙනෙක් විදිහටද නැත්නම් සුපර් හයි බැක් කෙනෙක් විදිහටද? පර්ල්ස් වලත් හොඳට කලරේෂන් එකක් තියෙන හින්දා තමයි කන්ෆියුෂන් එකක් තියෙන්නේ. සහ හයි බැක් මාළුවෙක්ගේ පර්ල්ස් එන්න පුළුවන්ද? ලයිව් එකෙන් එදා වගේ පැහැදිලි ඉන් ඩෙප්ත් උත්තරයක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. right. හරි. ඉන් ඩෙප්ත් උත්තරයක් අපි ගන්න බලමු. මම මේකට පොඩි ෆොටෝස් ටිකක් ඩවුන්ලෝඩ් කරා මේක පැහැදිලි කරගන්න. පළවෙනි කාරණේ කියන්න ඕනේ ක්‍රොස් බැක්, හයි බැක්, සුපර් හයි බැක් හරි මොන හරි ප්‍රීමියම් හයි බැක් ඕන දෙයක්. ඔය ඔක්කොම ඇවිල්ලා මැලේසියන් ගෝල්ඩන් ඇරවානා කියන වර්ගයට අදාළ මාළු. එතකොට අර මාළුවාගේ හොඳ ගෝල් කලර් එකක් එන පොටෙන්ෂල් එකට අනුව තමයි මේක වෙනස් කරගෙන තියෙන්නේ. ක්‍රොස් බැක්ද, හයි බැක්ද, සුපර් හයි බැක්ද, එහෙම නැත්නම් මොකක්ද කියන්නේ 24Kද, ෆුල් හෙල්මට්ද, ඔය ඔක්කොම වෙනස් කරගෙන තියෙන්නේ අපි මේ මාළුවාගේ ගෝල්ඩ් ඒමේ නැත්නම් ගෝල්ඩ් එක එන හැකියාවට අනුව. right. ඒක පළවෙනියටම තේරුම් ගන්න ඕන දෙයක්. ඒ කියන්නේ ඔය සුපර් හයි බැක්ද, හයි බැක්ද, ක්‍රොස් බැක්ද ඔය ඔක්කොම එකම බ්ලඩ් ලයින් වල එකම වර්ගයේ මැලේසියන් ගෝල්ඩන් කියන මාළු. හරි. එතකොට සාමාන්‍යයෙන් දැන් ක්‍රොස් බැක් කියන මාළුවාගේ ඩෙෆිනිෂන් එක ගත්තොත් අපි ක්‍රොස් බැක් කියන්නේ දත් අපි කතා කරා 6 වෙනි ස්කේල්ස් ටික උඩින් ගෝල්ඩ් කලර් එක. අඩුම ගානේ ස්කේල් 2-3ක හරි ගෝල්ඩ් කලර් එක එයාගේ රිම් එක දිගේ, කියන්නේ කරපොත්තේ එජ් එක දිගේ තියෙනවා නම් අපි යාට ක්‍රොස් බැක් නමින් ක්‍රොස් බැක් කියනවා. ඒ කියන්නේ ක්‍රොස් බැක් කියන එකේ තේරුම ඒකනේ. හැබැයි මාළුවෙක් ඉන්නවා නම් එයාට ක්‍රොස් වෙන්න උඩට එච්චර ගෝල්ඩ් එක එන්න තරම් කැපැසිටි එකක් නැති අපි මේ මාළුන්ට කියනවා හයි බැක් කියලා. right. එතකොට තවත් මාළුවෙක් ඉන්නවා පිටකොන්ද සම්පූර්ණයෙන් ක්‍රොස් වෙන එකට අමතරව එයාගේ ස්කේල් එකත් සම්පූර්ණයෙන් ගෝල්ඩ් වෙලා වැහිලා යන මාළුවෙක්. එච්චර ගෝල්ඩ් එන්න පුළුවන් කැපැසිටි එකක් තියෙන මාළු. මේ මාළුන්ට අපි කියනවා 24K ක්‍රොස් බැක් කියලා.
ඉතින් ඒ වගේ අපි අර ඉන්න ක්වොලිටි එකට අනුව අපි දාගත්ත නම් තමයි මේ හයි බෑක්ද ක්‍රොස් බෑක්ද 24 ක්‍රේද ෆුල් එල්මඩ් ඔක්කොම අපි දාගත්ත නම්. අපි ඉස්සෙල්ලා ඒක තේරුම් ගන්න. එතකොට මම ඉමේජස් ටිකක් තියෙනවා. මේ ඉමේජස් ටික පාවිච්චි කරලා ඒ උත්තරේට ඉස්සෙල්ලාම අපි බලමු. දැන් මේ අපිට ප්‍රශ්න අහපු කෙනාට තියෙන පර්ල්ස් ගැන ප්‍රශ්නයක්. ඉස්සෙල්ලා මෙතන දැන් බලන් ඉන්න අයට අපි පර්ල්ස් කියන්නේ මොනවද කියන එක ඉස්සෙල්ලා චෙක් කරමු. right හරි. ඉස්සල්ලාම අපි පර්ල්ස් කියන්නේ මොකක්ද කියන එක මම හිතන්නේ ප්‍රශ්නය අහපු කෙනා පැහැදිලිව දන්නවා පර්ල්ස් කියන්නේ මොකක්ද කියන එක. නමුත් මේක බලන් ඉන්න කීප දෙනෙක් නොදන්නවා වෙන්න පුළුවන්. එතකොට පර්ල්ස් කියලා කියන්නේ මේ උඩ තියෙන ෆින් එකට අපි කියන්නේ ඩෝසල් ෆින් කියලා. එතකොට ඒ උඩ තියෙන ඩෝසල් ෆින් එක ඉන්න මේක වයිබ්‍රේට් වෙනවා හරි. උඩ තියෙන ඩෝසල් ෆින් එක ඇඟට හයි වෙන තැන ඔයාලට පේනවා මේ චූටි ස්කේල්ස් අගයක් තියෙනවා. මම තව ටිකක් zoom කරලා පෙන්නන්න බලන්න. right දැන් හොඳට පේනවා. මෙන්න මෙතන මේ තියෙන චූටි ස්කේල්ස් වල ඔයාලට පේනවා මේකේ ගෝල්ඩ් කලර් එකක් තියෙනවා. මෙන්න මේ චූටි ස්කේල් සෙට් එකට තමයි කියන්නේ පර්ල්ස් කියලා. පර්ල්ස් කියන්නේ මේ සෙට් එකට ඒක සමහර අය PLEs කියලා කියනවා. PLEs නෙමෙයි ඒක ඇත්තටම පර්ල්ස්. පර්ල්ස් කියලා කියන්නේ. මේකට කියන්නේ ගොඩක් වෙලාවට පර්ල්ස් කියලා. එතකොට මේ චූටි ස්කේල් සෙට් එකට තමයි පර්ල්ස් කියලා හඳුන්වන්නේ. හරි. එතකොට ප්‍රශ්නය අහන්නේ මම يعني මට තේරෙන විදිහට දැන් මෙයාගේ නම් මේ උඩ ක්‍රොස් වෙලා තියෙනවා. මේ ප්‍රශ්නය අහන්නේ මාළුවෙක් ඉන්නවා කියලා උඩ ගෝල්ඩ් කලර් එක ක්‍රොස් වෙලා නැහැ. ඒ කියන්නේ 6 ස්කේල් ලයින් එක දිගේ ගෝල්ඩ් එක නැහැ. නමුත් ඒ මාළුවාගේ පර්ල්ස් ටික හොඳට තියෙනවා. එතකොට මේ මාළුවාට මොකද්ද කියන්නේ කියලා. සාමාන්‍යයෙන් මෙහෙමයි. ඔය ගෝල්ඩන් ඇරවාන ගත්තොත් ඔයා මාළුවාව හදන කන්ඩිෂන් එක. ඔයා හදන්නේ බ්ලැක් ටැංක් එක්කද, වයිට් ටැංක් එක්කද, එහෙම නැත්නම් ඔයා පාවිච්චි කරන ලයිට්ස් මොනවද? ඒවට අනුව මේ මාළුවා ක්‍රොස් වෙනවද, ක්‍රොස් වෙන්නේ නැද්ද කියන එක සෑහෙන දුරට තීරණය වෙනවා. රයිට්? එතකොට ඒක පළවෙනියටම අපි තේරුම් ගන්න ඕන කාරණයක්. ඉතින් අපි හදන පරිසරයට අනුව තමයි මේ ගෝල්ඩන් මාළුවෙකුගේ ක්‍රොස් වෙන්නවද ක්‍රොස් වෙන්නේ නැද්ද කියලා. අපි හිතමුකෝ දැන් මම ගිය සැරේ මැලේසියාව වල ඉඳිද්දි මඩ් පොන්ඩ්ස් වල මාළු පෙන්නුවා. දැන් ක්‍රොස් බෑක් මාළුවෙක් මඩ් පොන්ඩ් එකක ඉන්නවා නම් රයිට් මුළු දවස් 30ෙම ඒගොල්ලන්ට ඉරේලිය වැටෙනවා. එතකොට මුළු දවස් 30ෙම ඉරේලිය වැටෙනවා නම් ඒ දවස් 30ෙම ඉරේලිය වැටෙනකොට මේ මාළුවා ඕනාට වැඩිය ටෑන් වෙනවා. ඒ කියන්නේ පිටකොන්දර තමයි කෙලින්ම ඉරේලිය වැටෙන්නේ. එතකොට ඕනාට වැඩිය පිටකොන්දරට ඉරේලිය වැටෙනකොට මාළුවෙක්ගේ එයාගේ ගෝල්ඩ් එකට වැඩිය මෙලනින් හැදෙනවා. දැන් මේ මාළුවා බලන්න. දැන් මේ මාළුවාගේ ගත්තොත් ඔයාලට පේනවා මේ ඉස්සරහා පැත්තේ හරි ඝනකම ටික් එකට බ්ලැක් එක මෙලනින් හැදිලා තියෙනවා. මෙලනින් වලින් වගේ හැදිලා. දැන් ඒ වගේ මඩ් පොන්ඩ් එකක් ගත්තොත් ඒ මඩ් පොන්ඩ් එකේ ඉන්න මාළුවාගේ අපිට ක්‍රොස් ලෙවල් බලා ගන්න බෑ. ගොඩක් වෙලාවට ක්‍රොස් බෑක් කිව්වට එහෙම ක්‍රොස් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඕවර් ටැනින් වෙලා. ඉරේලිය ඕනාවට වැඩිය වැඩිලා ඒ මාළුවාගේ 6 වෙනි ස්කේල් පේලිය සම්පූර්ණයෙන්ම බ්ලැක් වෙලා තියෙනවා. එතකොට ඔන්න ඔතනදී ඔක පොයින්ට් එකක් ඔලුවට දාගන්න. ඕගොල්ලෝ ක්‍රොස් බෑක් කෙනෙක් හදනවා නම් සුපර් රෙඩ් එකෙක්ට වගේ ටැනින් ලයිට් එක ගහගත්තොත් එයාව ක්‍රොස් කරගන්න ඕගොල්ලන්ට අමාරුයි. රයිට්? එතකොට අර අපි මේ මාළුවා හදන පරිසරයට අනුව තමයි ගොඩක් වෙලාවට මේ මාළුවා ක්‍රොස් වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. එතකොට මම කියන්න හැදුවේ ඔය මැලේසියාවල මඩ් පොන්ඩ් වල ඉන්න ගොඩක් මැලේසියන් ගෝල්ඩන් මාළුන්ගේ ක්‍රොස් එක නැහැ. හැබැයි අපෙන් අහලා තිබ්බ ප්‍රශ්නේ විදියට පර්ල්ස් ටික තියෙනවා. රයිට්? ඒ කියන්නේ හොඳ ගෝල්ඩන් කලර් පර්ල්ස් ටික තියෙනවා. එතකොට ඒ බ්‍රීඩර්ස්ලා මේ මාළුවාට කියන්නේ ක්‍රොස් බෑක් පොටෙන්ෂල් එක තියෙන මාළුවෙක් කියලා. ඒ කියන්නේ මේක හොඳට තේරුම් ගන්න ක්‍රොස් බෑක් එක පේන්නේ නැහැ එයා ඉන්න කන්ඩිෂන් එකත් එක්ක. එයා ඉරේලියේ හොඳටම ඉරේලිය තියෙන පරිසරයක ඉන්න නිසා
ඕවර් ටැනින් වෙන නිසා එයාගේ බැක් එක ක්‍රොස් වෙලා නැහැ. හැබැයි ඒ බ්‍රීඩර් ඒ මාළුවාට ක්‍රොස් බැක් කෙනෙක්ගේ පොටෙන්ෂල් එක තියනවාද කියලා බලාගන්නේ අර තියෙන පර්ල්ස් වලින්. එතකොට සාමාන්‍යයෙන් පර්ල්ස් හොඳට තියෙනවා නම් හොඳට කියන්නේ පැහැදිලි පර්ල්ස් ටිකක් තියෙනවා නම් golden color එකට ඒ මාළුවා ඒ කියන්නේ ක්‍රොස් බැක් එක ක්‍රොස් වෙන්න හොඳ පොටෙන්ෂල් එකක් තියෙන මාළුවෙක්. එතකොට මේකෙදි මට උත්තරයක් දෙන්න බෑ හරියටම පර්ල්ස් තියෙන මාළුවෙන් නම් ක්‍රොස් බැක් එකෙක් කියලා. ඒකට හේතුව තමයි දැන් අපි වචනයෙන් ගත්තොත් ක්‍රොස් බැක් නම් ක්‍රොස් බැක් වෙන්න බෑ. බැක් එක ක්‍රොස් වෙච්ච නැති එකකට අපිට ක්‍රොස් බැක් කියන්න බෑනේ. රයිට්? එතකොට ඒකෙදි කියන්න පුළුවන් වෙන්නේ ඔයාගේ මාළුවාගේ පර්ල්ස් ටික හොඳට golden color එකකින් තියෙනවා නම් ඒ මාළුවාට පොටෙන්ෂල් එකක් තියෙනවා බැක් එක ක්‍රොස් වෙන්න. එතකොට සමහර වෙලාවට බැක් එක ක්‍රොස් වෙන්න කාරණා කීපයක් තියෙන්න පුළුවන්. එකක් තමයි අපි මේ මාළුවා හදන පරිසරය. ටැංක් එකේ, ඒ කියන්නේ ටැංක් එකේ කලර් එක. ඊට පස්සේ ටැංක් එකේ අපි කන්න දෙන්නේ මොනවද කියන එක. රයිට්? ඊට පස්සේ අපි ලයිට්ස් එයාට දාන්නේ කොහොමද කියන එක. ඒ වගේ ගොඩාක් කාරණා මත තීරණය වෙන්න පුළුවන් ඇයි මේ මාළුවා ක්‍රොස් වෙලා නැත්තේ කියන එක. හැබැයි අනිවාර්යෙන් හොඳ පර්ල්ස් ලයින්ස් ටික, يعني පර්ල්ස් ටිකක් තියෙනවා නම් ඒ කියන්නේ ඒ මාළුවාට පොටෙන්ෂල් එකක් තියෙනවා ගෝල්ඩ් කලර් එක ක්‍රොස් වෙන ගානට ඩිවෙලොප් කරන්න. සමහර වෙලාවට මේ මාළුවා තව තවත් මැචුරිටි එකට එනකොට වයසට යනකොට ඒ මාළුවාගේ ගෝල්ඩ් කලර් එක එළියට එන්න තියෙන chance එකක් තියෙනවා. දැන් මේ එක්සැම්පල් එකකට මේ මාළුවා ගමුකෝ. මේ මාළුවාගේ මම පිටිපස්ස පෙන්නන්නම්. right. දැන් මේ මාළුවා බලන්න, මේ මාළුවාගේ මේ ඩෝසල් ෆින් එක තියෙන තැන චූටි කොරපොතු තියෙනවා. හැබැයි මේ කොරපොතු වල කිසිම ගෝල්ඩ් කලර් එකක් නැහැ. right? කිසිම ගෝල්ඩ් කලර් එකක් නැහැ. හරි. එතකොට පිටකොන්ද ගත්තත් එදා මම කියලා දුන්නා මේකේ මේ අපිට ඩොට්ස් පේලියක් පේනවා. මේ ඩොට්ස් පේලිය පේන්නේ ලැටරල් ලයින් එක කියලා කියනවා අපි. ලැටරල් ලයින් එක තියෙන්නේ 3 වෙනි ස්කේල් ලයින් එකේ. එතකොට 3 වෙනි එක, 4 වෙනි එක, 5 වෙනි එක, 6 වෙනි එක. එතකොට මේ මාළුවාගේ පැහැදිලිවම ගෝල්ඩ් තියෙන්නේ 4 වෙනි ලයින් එකට විතරයි. හරි? 4 වෙනි ලයින් එකට විතරයි මෙයාගේ ගෝල්ඩ් කලර් එක තියෙන්නේ. right. එතකොට මේ මාළුවාගේ ගත්තොත් එහෙම පර්ල්ස් වල ගෝල්ඩ් කලර් එකකුත් නැහැ. කිසිම මේ වෙනකන් ඩිවෙලොප් වෙලා නැහැ. මාළුවා හොඳ මැචුවර් මාළුවෙක් බවත් පේනවා. එතකොට අපිට පැහැදිලිවම කියන්න පුළුවන් මේ වගේ මාළුවෙකුට ක්‍රොස් බැක් කෙනෙක්ගේ පොටෙන්ෂල් එක නැහැ. මේ මාළුවා ක්‍රොස් බැක් කෙනෙක් නෙමෙයි පැහැදිලිව. right? ඒ කියන්නේ මේ මාළුවාගේ 4th ස්කේල් ලයින් එකෙන් ගොඩක් වෙලාවට ගෝල්ඩ් එක ඉවර වෙලා තියෙනවා. 5th එකට ඇවිල්ලත් නැහැ මෙච්චර මැචුරිටි එකකදී. ඒ වගේම තමයි මෙයාගේ පර්ල්ස් නෑ ගෝල්ඩ් කලර් එකට. ඉතින් මේ මාළුවා ක්‍රොස් බැක් කෙනෙක් විදියට අපිට ෆියුචර් එකක් දකින්න බෑ අනිවාර්යයෙන්. රයිට්. මම තව මාළුවෙක් ගන්නකො. හරි. දැන් මේ මාළුවාගේ ගත්තත් මෙතන තියෙනවා හොඳ පර්ල් සෙට් එකක්. පර්ල්ස් වල මේ අර චූටි කොරපොතු වල එජ් එකේ ගෝල්ඩ් කලර් එක ඩිවෙලොප් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ මාළුවාගේ 5 වෙනි ස්කේල් ලෙවල් එකෙත් සාමාන්‍ය මට්ටමකට ගෝල්ඩ් ඇවිල්ලා තියෙනවා. 6 වෙනි එකෙත් මේ පිටිපස්ස පැත්තේ ස්කේල්ස් කීපයක ගෝල්ඩ් කලර් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ මාළුවා අපිට ක්‍රොස් බැක් කෙනෙක් විදියට කිසිම ප්‍රශ්නයක් නැතුව කියන්න පුළුවන්. right. මේ මාළුවා අයසරයක් මම උදාහරණයට ගන්නම්. මේ මාළුවාගේ බලන්න, මේ මාළුවාගේ හොඳ පැහැදිලිවම පර්ල් එක නැහැ. දැන් මේ හොඳ මැචුවර් මාළුවෙක්. right? මැචුවර් මාළුවෙක්. ඔයා බලන්න මෙයාගේ টොප් එක 6 ස්කේල් ලෙවල් එකේ ගෝල්ඩන් පොඩ්ඩක්වත් නැහැ. 6 ස්කේල් ලෙවල් එකේ ගෝල්ඩන් පොඩ්ඩක්වත් නැහැ. අනික් එක මේ ඩෝසල් ෆින් එකේ අර අපි කලින් බලමු මාළුන්ට සාපේක්ෂව පර්ල්ස්, ඒ කියන්නේ චූටි කොරපොතු වල ගෝල්ඩ් කලර් එක නැහැ මේ මාළුවාගේ සයිස් එකේ විදියට. හැබැයි මෙයාගේ ලැටරල් ලයින් එක කියන්නේ මෙන්න මේ 3 වෙනි ස්කේල් එකේ ඉඳන් ගත්තොත් 4 වෙනි එකේ කොරපොත්තෙන් 3 කාලක් ගෝල්ඩ් තියෙනවා. 5 වෙනි එකෙත් උඩටම යනකම් ගෝල්ඩ් එක තියෙනවා.
මේ මාළුවා අපිට කියන්න පුළුවන් මැලේසියන් ගෝල්ඩන් හයිබැක් කෙනෙක්. මැලේසියන් ගෝල්ඩන් හයිබැක් කෙනෙක් විදියට මෙයා කියන්න පුළුවන්. right. දැන් තවත් මාළුවෙක් ඉන්නවා. එක්සැම්පල්ස් එක කියන්නේ ඔයගලන්ට තේරුම් ගන්න ලේසියි. දැන් මේ මාළුවාගෙත් බලන්න ලැටරල් ලයින් එක මේක. ලැටරල් ලයින් එකේ ඉඳලා ඊළඟ ලෙවල් එකට ගත්තොත් ඒ කියන්නේ හතරවෙනි එකේ එන්ටයර් කොරපොත්තම වගේ ගෝල්ඩ් කලර් තියෙනවා. ඊට පස්සේ පස්වෙනි එකේ තුන් කාලයකට වැඩිය ගෝල්ඩ් කලර් තියෙනවා. හැබැයි මේ මාළුවාගේ ක්‍රොස් වෙන පොටෙන්ෂල් එකක් පේන්නේ නැහැ. හරි? මේ මාළුවාගේ පිටිපස්සේ බලන්න ලොකුවට පර්ල්ස් පේන්නේ නැහැ. ලොකුවට පර්ල්ස් උත් පේන්නේ නැහැ. right? එතකොට මේ මාළුවත් අපිට කියන්න පුළුවන් මැලේසියන් ගෝල්ඩන් හයිබැක් කෙනෙක් කියලා. හරි. මේ මාළුවා ගත්තොත් ඔයගලන්ට පැහැදිලි අර ඔක්කොම මාළුන්ට වැඩිය ලස්සන පර්ල්ස් ඒ කියන්නේ පර්ල්ස් ලයින්ස් දෙකක් තුනක් විතර තියෙනවා මෙතන ඩෝසල් පින් එක ළඟ. ඒත් එක්ක ඔයා බලන්න එයාගේ පොටෙන්ෂල් එක. මේ මාළුවා දැනටමත් උඩ ක්‍රොස් වෙච්ච ලස්සන මාළුවේ ගෝල්ඩන් ගොඩක් උඩට තියෙනවා. හරි? ඒ නිසා මේ මාළුවාගේ ක්‍රොස් බැක් එකෙක්ගේ තියෙන්න ඕන පොටෙන්ෂල් තියෙනවා. මෙයා හොඳ මැලේසියන් ගෝල්ඩන් ක්‍රොස් බැක් කෙනෙක් විදිහට කියන්න පුළුවන්. එතකොට අහලා තිබ්බ ප්‍රශ්නයට පැහැදිලි උත්තරේ pearls gold color තියෙනවා නම් හොඳට දැන් මේ පෙන්නුවා වගේ pearls gold color තියෙනවා නම් ඒ මාළුවා cross back කෙනෙක්ගේ potential එක තියෙන මාළුවෙක්. නමුත් අපිට අර මාළුවාගේ පිටකොන්ද cross වෙලා නැති වෙන්න හේතුව මොනවා හරි මේ මාළුවා හදන පරිසරය background එක දෙන කෑම එහෙම නැත්නම් light එක ඒ වගේ දේවල් නිසා වෙන්න පුළුවන් මේ මාළුවාව cross වෙලා නැත්තේ. ඒ වගේ තමයි සමහර මාළු මැචියුරිටි එකත් එක්ක තමයි ඒ ගෝල් කලර් එක එන්නේ. මේ කාරණෙත් මම මේත් එක්ක පැහැදිලි කරන්න මේ චූටි අරවාන කෙනෙක්. දැන් මෙයාව බලන්න. මේක වැදගත් වෙයි ඕගලන්ට. මේ අරවානගේ සාමාන්‍ය පොඩි සයිස් මාළුවෙක්. මේක තේරුම් ගත්තොත් ඇත්තටම ලේසි මොකක්ද කියන එක බලා ගන්න. ගෝල්ඩන් අරවාන කෙනෙක්ගේ ගෝල්ඩ් කලර් එක ඩිවලොප් වෙන්න පටන් ගන්නෙ ලැටරල් ලයින් එකෙන්. ඒ කියන්නේ මේ තුන්වෙනි ස්කේල් ලයින් එකෙන් තමයි ගෝල්ඩ් එක ඩිවලොප් වෙන්න පටන් ගන්නෙ. රයිට්? මාළුවාගේ පොඩි කාලේ ඉඳන් ලොකු වෙනකොට ඒ කියන්නේ චූටි කාලේ ඉඳන් ලොකු වෙනකොට තමයි මේ ගෝල්ඩ් එක එන්න ඩිවලොප් වෙන්නේ. මාළුවා පොඩි කාලේ ඉපදෙනකොටම මේ වගේ ගෝල්ඩ් එකක් ඇතුව ඉපදෙන්නේ නැහැ. එතකොට මේ ලැටරල් ලයින් එක දිගේ තමයි, ඒ කියන්නේ ලැටරල් ලයින් එකේ තියෙන කොරපොතු සෙට් එකෙන් තමයි ගෝල්ඩ් එක හැදෙන්න පටන් ගන්න. ඊළඟට එයා යනවා හතරවෙනි ස්කේල් එකට. ඒ කියන්නේ ඒකට උඩ ස්කේල් ලෙවල් එක ගෝල්ඩ් වෙන්න පටන් ගන්නවා. ඒක ගෝල්ඩ් වෙලා ඉවර වේගන එනකොට යනවා පස්වෙනි එකට. එතකොට පස්වෙනි එක ගෝල්ඩ් වේගන යනකොට යනවා හයවෙනි එකට. එතකොට මේ මාළුන්ගේ මම කිව්වා වගේ ගෝල්ඩ් එක ඩිවලොප් වෙන්න පටන් ගන්න ලැටරල් ලයින් එකෙන්. ඒ කියන්නේ තුන්වෙනි ස්කේල් එකෙන්. එතකොට මාළුවාගේ පොටෙන්ෂල් එක අනුව එයාගේ තියෙන ක්වොලිටි එකට අනුව තමයි කොච්චර දුරකට ඒ ලයින් එකේ ඉඳන් උඩට ගෝල්ඩ් එක ඩිවලොප් වෙනවද කියන එක තීරණය වෙන්නේ. හරි? එතකොට ඒක ලැටරල් ලයින් එකේ ඉඳන් කොච්චර උඩට ඩිවලොප් වෙනවද කියන එක මත තමයි අපි මාළුවාව ක්වොලිටි එකත් එක්ක වෙන්න කරලා තියෙන්නේ. හයි බැක්ද නැත්නම් ක්‍රොස් බැක්ද 24 කියලා ඔක්කොම තීරණය වෙන්නේ එයාගේ තියෙන කැපැසිටි එක නැත්නම් පොටෙන්ෂල් එක අනුව. ඔයා එක දෙයක් ඕගොල්ලෝ බලන්න හොඳට තේරුම් ගන්න. මේ මාළුන්ගේ ඉස්සල්ලාම ගෝල්ඩ් වෙන්න පටන් ගන්න පිටිපස්ස පැත්ත. right? ඒ කියන්නේ මේ pearls තියෙන පැත්ත තමයි ඉස්සල්ලාම ගෝල්ඩ් වෙන්න පටන් ගන්න. දැන් මාළුවෙක් ක්‍රොස් වෙනවා කිව්වත් ඉස්සල්ලාම ක්‍රොස් වෙන්නේ වලිගේ මේ ඩෝසල් ෆින් එකට ළඟ තියෙන කොරපොත්ත තමයි පළවෙනියටම මේ ක්‍රොස් වෙන්නේ. ඒ පැත්තේ ඉඳන් තමයි ටික ටික ක්‍රොස් වේගෙන ඉස්සරහට එන්නේ. right? එතකොට මේක තේරුම් ගන්න දැන් බ්‍රීඩර්ස්ලා හරි කවුරු හරි කෙනෙක් pearls ටිකක් තියෙනවයි කියන එකෙන් අදහස් වෙන්නේ අර මාළුවා يعني ඉස්සල්ලාම ගෝල්ඩ් එන්නේ දැන් ලැටරල් ලයින් එකෙන් පස්සේ හතරවෙනි එකෙන් පස්වෙනි එකේ ඉඳන් pearls ටික ගෝල්ඩ් උනා කියලා කියන්නේ එතනින් ඉස්සරහට තියෙන මේ টොප් එකේ තියෙන කොරපොතු ගෝල්ඩ් වෙන්න පොටෙන්ෂල් එකක් තියෙනවා කියන එක. ඒ කියන්නේ ඔයාගේ මාළුවේ කඩු වයසේදී අපි හිතමුකෝ සයිස් එක අඟල් 9 දී කියලා. සයිස් එක අඟල් 9 දී ගෝල්ඩ් පර්ල්ස් ටික හොඳටම තියෙනවා නම් ඒ කියන්නේ මාළුවාට හොඳ පොටෙන්ෂල් එකක් තියෙනවා
උඩ ක්‍රොස් වෙන්න. ඒ කියන්නේ ක්‍රොස් බෑක් එකක් හැදෙන්න, ඒ කොරපොත්තු වලට ගෝල්ඩ් එක හැදෙන්න, ඒ කියන්නේ එයාට හොඳ පොටෙන්ෂල් එකක් තියෙනවා කියන එක. හරිද? එතකොට මේ ගෝල්ඩ් කලර් එක හැදෙනවා කියන එක තීරණය වෙනවා ඔයා දෙන කැම, ලයිටිං, බෑග්ග්‍රවුන්ඩ් කලර්ස්, ටැංකිය, ඊට පස්සේ ඒ වගේම තමයි ඒ සතාගේ වයස. මොකද සමහර සත්වෝ ඉන්නවා ගොඩක් මැචුව වෙන්න ඕනේ ගෝල්ඩ් එක ඩිවලොප් වෙන්න. පොඩි කාලේ ඩිවලොප් වෙන්නේ නැහැ. ඉතින් ඔය ඔක්කොම කාරණා මත තමයි තීරණය වෙන්නේ මාළුවා ක්‍රොස් වෙනවද නැද්ද කියන්නේ. එතකොට මේක තේරුම් ගත්තොත් පර්ල්ස් ටික හොඳ ගෝල්ඩ් එකට තියනවා කියලා කියන්නේ මාළුවෙක්ගේ එයාට පොටෙන්ෂල් එකක් තියෙනවා එයාගේ බෑක් එක ක්‍රොස් වෙන්න. ඕක තමයි තියරි එක. එහෙම නැතුව හිතන්න එපා අර පර්ල්ස් ටික තියෙනවා නම් ක්‍රොස් බෑක් එකක් කියන එක නෙමෙයි. ඔයාට පර්ල්ස් ටික හොඳට ගෝල්ඩ් කලර් එකකින් ඇවිල්ලා තියෙනවා නම් ඒ කියන්නේ ඔයාගේ මාළුවාට පොටෙන්ෂල් එකක් තියෙනවා ක්‍රොස් බෑක් සතෙක් වෙන්න. මම හිතන්නේ ඒක බොහොම පැහැදිලි. right. එතකොට තව පොඩි දෙයක් මම මේකේ පෙන්නන්න ඩවුන්ලෝඩ් කරගත්ත මේ ඉමේජ් එක. කවුරු හරි කෙනෙක් කමෙන්ට් එකක් හරි දාන්න මේ සතා මොකෙද්ද කියලා. දැන් මෙයාගේ පර්ල්ස් නැහැ. මම පෙන්නන්න. මෙයාගේ පර්ල්ස් නැහැ. right? ඒ කියන්නේ පර්ල්ස් නැහැ. එතන ගෝල්ඩ් කලර් එකක් නැහැ. ක්‍රොස් වෙලත් නැහැ. සාමාන්‍යයෙන් මේ සතා අඩිය පැනපු ලොකු සතෙක්. අඩි කියන්නේ අඟල් 16ක 18ක වගේ සතෙක්. එතකොට මෙයාගේ ගෝල්ඩ් එක ඇවිල්ලා තියෙන්නේ 4 වෙනි ලෙවල් එකට වෙනකන් විතරයි. හරි? 4 වෙනි ලෙවල් එකට වෙනකන් විතරයි ගෝල්ඩ් එක ඇවිල්ලා තියෙන්නේ. කවුරු හරි කෙනෙක් ඉන්නවා. එතකොට මේ ෆින්ස් හොඳට බලන්න. ෆින්ස් තනිකර ගෝල්ඩ් කලර්. ටේල් තනිකර ගෝල්ඩ් කලර්. right? හැබැයි කලර් එක ඇවිල්ලා තියෙන්නේ ගෝල්ඩ් එක ඇවිල්ලා තියෙන්නේ 4 වෙනි ස්කේල් ලයින් එකට විතරයි. කවුරු හරි කෙනෙක් කමෙන්ට් එකක් දාන්න. ඔයාගේ දැනුමට අනුව මේ මාළුවා මොකෙද්ද කියලා. right? මම ලයිව් එක ඉවර කරන්න කලින් මම කියන්නම්. නමුත් ඒක ගැන පැහැදිලි කරලා දෙන්න වෙන කාරණයක් තියෙන නිසා අහන්නේ. කවුරු හරි ඔයාලට තේරෙන විදියට මොකෙද්ද කියලා පුළුවන් නම් කමෙන්ට් කරන්න. right. මම හිතන්නේ ගයත්‍රි රඹුක්කැල්ලගේ ප්‍රශ්නේ උත්තරේ හම්බුණා. වෙන අපිට මෙසේජස් නැහැ. අපවසරයක් මම යනවා කමෙන්ට්ස් මොන හරි තියනවාද බලන්න. කමෙන්ට්ස් කීපයක් ඇවිල්ලා තියෙනවා. අපි පැයක කාලයක් ගත්ත මම හිතන්නේ හොඳටම ඇති ලයිව් එක. නමුත් අවසාන වශයෙන් මොන හරි ප්‍රශ්නයක් තියනවාද කියලා බලමු. කමෙන්ට්ස් ටිකක් තියන ඉන්න බලමු. Can you explain about PLJ in detail and what are the reasons causing for PLJ instead of genetics? Also, why this effect mostly on red arowana? Like, we'll assume we bought a red arowana with a good bloodline, doesn't have any PLJ issues, although juvenile arowana get PLJ. Right. මේ ප්‍රශ්නේ PLJ සම්බන්ධ ප්‍රශ්නේ මම ඊළඟ ලයිව් එකට තියාගන්නම්. මොකද මේක සරල පොඩි උත්තරයකින් දෙන්න බෑ. ඒක මම next එකට තියාගන්නම්. ඒකේ I will මම දන්නේ මේකේ දාලා තියෙන කෝකුල් ප්‍රසාන්ත්. right. okay, so I will reply this question in my next live video, right? So I'll go to the next, because it's I cannot give a very short answer for this. I will explain it with details in the next live video, right? So ඊට පස්සේ තව එකක් තියෙනවා. මගේ රෙඩ් එක්කනාගේ උඩ මගේ රෙඩ් එක්කනාගේ උඩ කොහොම මෙසේජ් එක ගියා. විනාඩියක් දෙන්න. right. මට වෙන කමෙන්ට්ස් වෙන මගේ රෙඩ් එක කනාගේ උඩ කියලා මම කමෙන්ට් එකක් කියවා. හැබැයි ඒක නැති වෙලා ගියා. මට දැන් හොයාගන්න බෑ කමෙන්ට් එක.
තව කමෙන්ට්ස් ටිකක් ඉන්නවා මම දන්නවා ගොඩක් අය ස්නේක් හෙඩ් ඉල්ලනවා. ස්නේක් හෙඩ් මොනවද ගේනවද කියලා අහනවා. ඇත්තටම ඔයාලා දන්නවා ඇති ගොඩක් වෙලාවට ස්නේක් හෙඩ් දැන් මේ වෙලාවේ ලංකාවේ නීත්‍යානුකූලව ගෙනීමේ පොඩි ගේන එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අපේ ලයිසන් එකේ අපිට මේ වෙලාවේ ස්නේක් හෙඩ් ඒන්සා ගේන්න හැකියාවක් නැහැ. අපි මීට කලින් අපිට ඒකට පර්මිෂන් තිබ්බා. අපි ඒ කාලේ මාළු ටිකක් ගෙනල්ලා දුන්නා. නමුත් ඉදිරියේදී අපි බලමු. නමුත් මේ වෙලාවේ අපිට ස්නේක් හෙඩ් ගෙනීමේ හැකියාව නැහැ. ඇත්තටම. right. හරි. මෙසේජ් එකක් තියෙනවා. සුරුදයන්ග. මගේ රෙඩ් එක්කනාගේ උඩ on top not side scales වල rings ලාවට තිබ්බ line එක දැන් තික් වෙලා තියෙනවා full cross වේද එතකොට. මෙහෙමයි ඉතින් සුපර් රෙඩ් කෙනෙක් ගෙනන් ඇත්තටම දැන් ෂයින් ලෙවල් එක ඒ කියන්නේ අර ක්‍රොස් වෙලා තියෙන එක සමහර වෙලාවට දැන් අපි ටැනින් ලයිට්ස් යූස් කරන්නේ නැති වෙලාවට ඔය මාළුවා වයිට් ටැංක් එකකට දාන් ඉන්න තාක්කල් සමහර වෙලාවට අර ෂයින් එක උඩ টොප් ස්කේල්ස් වල 6 වෙනි ස්කේල් එකේ ලාවට හීනියට කියන රින් එක තියෙනවා. නමුත් කතන්දරේ තියෙන අර මාළුවා ලොකු වෙලා සමහර වෙලාවට අපි ටැනින් එක පටන් ගන්නකොට සමහර වෙලාවට ඒ සිල්වර් කලර් අපිට පේන ෂයින් ලෙවල් එක වැහිලා ඩාර්ක් කලර් එකක් එනවා අර ටැනින් ලයිට් එකත් එක්ක. ඉතින් ඇත්තටම සුපර් රෙඩ් කෙනෙක්ගේ ගොඩක් වෙලාවට මේ අර අපි භාවිතා කරන පරිසරයත් එක්ක ගොඩක් වෙලාවට වෙනස් වෙනවානේ. ඉතින් එතකොට මේ මාළුවා තව ටික කාලයක් සෑහෙන කාලයක් වයිට් ටැංක් එක තියලා මාළුවා සාමාන්‍යයෙන් 50 cm වගේ වෙනකම්ම ඒ වයිට් ටැංක් එකේ තියලා ඊට පස්සේ කන්ට්‍රෝල් ලෙවල් එක ඒ කියන්නේ ටැනින් ලයිට් එක එකවර පැය 24ක් ගහන්නේ නැතුව ටික ටික ලයිට් එක වැඩි කරලා සමහර වෙලාවට මේ ඒ ක්‍රොස් ලෙවල් එක මේන්ටේන් කරන්න පුළුවන් වෙයි. නමුත් මේ එහෙම නැතුව අමාරුයි කියන්න මේ දැන් තියෙන සිටුේෂන් එකේ මාළුවාගේ පොඩි ෂයින් ලෙවල් එකක් තිබ්බයි කියලා අපිට ටැනින් එහෙම පටන් ගත්තට පස්සේ ඒක කොයි විදියට යයිද කියන එක ඩිසයිඩ් කරන්න අමාරුයි. right? හරි. එතකොට මම හිතන්නේ අර PLJ ප්‍රශ්නෙට මම අනිවාර්යෙන් next Sunday 7:30 අපි හම්බෙලා ඒ ගැන ඩිස්කස් කරමු. ඒක හොඳ ප්‍රශ්නයක්. ඒකට ක්ෂණිකව උත්තර දෙන්න අමාරුයි. හරි. තව ප්‍රශ්නයක් තියෙනවා 24K කියලා මෙච්චර කාලයක් හදලා තියෙන්නේ cross back. Thank you explain කරාට. right. නෑ ඔයගොල්ලෝ අවබෝධයකින් මාළු හදන්නේ. එතකොට තමයි ඔයගලන්ටත් හොබි එක ආස හිතෙන්නේ. හැබැයි එක දෙයක් තියෙනවා ඔයාගේ සමහරලාට ක්‍රොස් බෑක් එක කරනාට 24K කෙනෙක් වෙන්න පොටෙන්ෂල් එක තියෙන්න පුළුවන්. ඔයා හදන බෑග්ග්‍රවුන්ඩ් කලර් එක ඔයා පාවිච්චි කරන ලයිට්ස් ඒ වගේ දේවල් වෙනස් කරලා සමහරලාට ඔයා ළඟ ඉන්න මාළුවා 24K කෙනෙක්ගේ ක්වොලිටි එකට ගන්න පුළුවන් වෙයි. ඉතින් ඒක ඔයා මාළුවා හදන විදිහත් එක්ක ඒ කියන්නේ ජෙනටික්ස් විතරක් නෙවෙයි මාළුවා හදන විදිහත් එක්කත් සෑහෙන දෙයක් තියෙනවා. What is the reason 7-8 inches arowana often jumping out of the tank? Can I put them with some cichlids when they are small, and how to prevent jumping? Jumping එකට නම් මම හිතන්නේ තියෙන ලොකුම ප්‍රශ්නයක් වෙන්න පුළුවන් suddenly light එක on වෙන එක off වෙන වගේ දෙයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ මාළුන්ගේ එක ඇටිටියුඩ්ස් තියෙනවා. සමහර වෙලාවට සමහර මාළු ඉන්නවා ටක් ගාලා කලබල වෙනවා. ඒක සාමාන්‍ය සුපර් රෙඩ්ස් ලගේ නිතර තියෙන එකක් වල වීඩියෝස් දැකලා ඇති. කිසිම හේතුවක් නැතුව උඩ තියෙන টොප් එකේ වීදුරුත් කඩාගෙන උඩ පනින වගේ මාළු ඉන්නවා. ඉතින් සමහර වෙලාවට ගොඩක් වෙන්න පුළුවන් දෙයක් තමයි suddenly lights on වෙන එක off වෙන එක වගේ දේවල් වෙන්න පුළුවන්. ඊට අමතරව මොනවා හරි රියැක්ෂන්ස් එන්න පුළුවන්. ඒක ඇත්තටම මේ සුපර් රෙඩ්ස් ලගේ තියෙන ප්‍රශ්නයක්. කලාතුරකින් මාළු 10කට 15කට නැත්නම් 20කට 30කට එක්කෙනෙක්ගේ මේ ඒ ප්‍රශ්නේ තියෙන්න පුළුවන්.
ඉතින් ඒක ඉන්දුනීසියාවල ඊට කලිනුත් අපේ රිටේල් කරන මල්ලි කෙනෙක් ওই ප්‍රශ්නේ මගෙන් අහුවා. එයාගේ මාළුවෙකුට ඒ ප්‍රශ්නේ තියෙනවා කියලා. මම ඊට පස්සේ ඔක අපේ කියන්නේ ගෲම කෙනෙක්ගෙන් අහපුවාම ඒගොල්ලෝ කිව්වේ ඒක ඇත්තටම මේ මාළුවාගේ ඇටිටියුඩ් එකත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. unfortunately එහෙම වෙන්න පුළුවන් කියලා. හැබැයි මේ මාළුන්ට ස්ට්‍රෙස් ලෙවල් එක අඩු වෙන්න. අපි හිතමුකෝ මේ මාළුවා තනියෙන් හදන මාළුවෙක් නම් එයාට ඒ ස්ට්‍රෙස් එක වැඩි. එතකොට ඔයා පොඩ්ඩක් මේ මාළුවා කමියුනිටි එකකට දාලා ලයිටිං පොඩ්ඩක් බැලන්ස් කරලා ඒ වගේ පොඩ්ඩක් හදලා බලන්න. කියන්නේ එයාට එයා ඉන්න පරිසරය චුට්ටක් වෙනස් කරලා තව කමියුනිටි එකක් එක්ක හදලා බලන්න සමහරලාට එයාට ඒ ප්‍රශ්නේ නැති වෙන්න පුළුවන්. හරි. එතකොට අදට අපි මේක ඉවර කරමු. ඉවර කරන්න කලින් ගොඩක් අය දාලා තියෙනවා අර මාළුවාට RTG කියලා දාලා තියෙනවා. රයිට්? ඒක තමයි මට ඇත්තටම වෙනස් يعني පැහැදිලි කරන්න ඕන උනේ. රයිට්? මම ආයෙසරයක් මේ මාළුවා පෙන්නන්නම්. ගොඩක් අය මේකට රිප්ලයි කරලා තියෙනවා RTG කියලා. රයිට්? හරි. ලංකාවේ RTG කියන එක පැහැදිලි කරලා දීලා තියෙන විදිහට මෙතෙක්කල් RTG කියන එක අපිට ඔළුවට දාලා තියෙන විදිහට අපි කියන්නේ RTG මාළුවෙක්ගේ නම් 4 වෙනි ස්කේල් එකෙන් උඩහට ගෝල්ඩ් එක ඩිවෙලොප් වෙන්නේ නැහැ කියලා. ඕක තමයි RTG-ට අපි සරලව දීලා තියෙන ඩෙෆිනිෂන් එක. මාළුවෙක් ඉන්නවා නම් 4 වෙනි ලෙවල් එකෙන් උඩට ගෝල්ඩන් එක හැදෙන්නේ නැති ඒ RTG 5 වෙනි ලෙවල් එකට ගෝල්ඩ් එක හැදෙනවා නම් හයි බැක් 6 වෙනි ස්කේල් එකේ උඩට ඒ කියන්නේ 6 ලෙවල් එකට ඇවිල්ලා ක්‍රොස් වෙනවා නම් ඒ ක්‍රොස් බැක්. එතකොට ඕක නිවැරදි කරන්න තමයි මට උවමනාව තිබ්බේ. RTG කියලා කියන්නේ ඇත්තටම වෙනම බ්ලඩ් ලයින් එක අරවාන කෙනෙක්. රයිට්? මෙයාගේ ඔයගලන්ට මම ටේල් එක පෙන්වන්නම් පැහැදිලිව ෆින්ස් පෙන්වන්නම්. රයිට්? මේ මාළුවාගේ ටේල් එක ගෝල්ඩ් කලර්. ෆින්ස් ගෝල්ඩ් කලර්. ඩෝසල් ෆින් ගෝල්ඩ් කලර්. එතකොට බේසිකලි මේ මාළුවා මැලේසියන් ගෝල්ඩන් බ්ලඩ් ලයින් එකකින් හැදිච්ච මාළුවෙක්. එතකොට මැලේසියන් ගෝල්ඩන් බ්ලඩ් ලයින් එකකින් හැදිච්ච මාළුවෙකුට RTG කියන එක වැරදි. RTG කියන්නේ වෙනත් බ්ලඩ් ලයින් එකක්. ඒ කියන්නේ රෙඩ් ටේල් ගෝල්ඩන්. දැන් රෙඩ් ටේල් ගෝල්ඩන් කියවට මෙයාගේ ටේල් එක දැන් රතු නැහැනේ. එතකොට මෙයාට මේ 4 වෙනි ස්කේල් එකට ගෝල්ඩ් එක තිබ්බ පළියට මෙයා RTG කෙනෙක් වෙන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් ගෝල්ඩන් ඇරවානා බ්‍රීඩ් කරන්නේ ගොඩක් මැලේසියාවල. ඒ කියන්නේ මැලේසියන් ගෝල්ඩන් බ්ලඩ් ලයින් එක. එතකොට මැලේසියන් ගෝල්ඩන් මාළුවන්ගේ බ්ලඩ් ලයින් එකයි රෙඩ් ටේල් ගෝල්ඩන් මාළුවගේ බ්ලඩ් ලයින් එකයි සම්පූර්ණයෙන් වෙනස්. රෙඩ් ටේල් ගෝල්ඩන් ඉන්නේ ඉන්දුනීසියාවල. ගොඩක් වෙලාට සුමාත්‍රාවල. මට මතකයි සුමාත්‍රාවල. එතකොට 4 වෙනි ස්කේල් එකෙන් ගෝල්ඩ් එක ඉවර වුණාට ඉස්සරහට ඔයගොල්ලෝ ඒගොල්ලන්ට RTG කියන්න එපා. රෙඩ් ටේල් ගෝල්ඩන් කියන්න එපා. රෙඩ් ටේල් ගෝල්ඩන් කියන්නේ වෙනම ඒෂියන් අරවාන කෙනෙක්. හම්බෙන ලොකේෂන් එක පවා වෙනස්. මේකේ ඉන්නේ මැලේසියන් ගෝල්ඩන් අරවාන කෙනෙක්. හැබැයි මෙයාට අඩුම ගානේ හයි බැක් කෙනෙක්ගේ ගානටවත් ගෝල්ඩ් එක එන්න තරම් පොටෙන්ෂල් එකක් නැති මාළුවෙක්. සාමාන්‍යයෙන් මේ වගේ මාළු ගොඩක් වෙලාවට ඒගොල්ලෝ ඉම්පෝට් කරන්නේ නැහැ. මේ වගේ මාළු සාමාන්‍යයෙන් බ්‍රීඩ් එකකදී ස්වල්ප ප්‍රමාණයක් පොඩි ප්‍රමාණයක් එනවා. ඒ මාළු ගොඩක් වෙලාවට ලෝකල් මාකට් එකට ඒගොල්ලන්ගේ ලෝකල් මාකට් එකට ගොඩක් පොඩි මිලකට මාකට් එකට දානවා. මේ මාළු ඇත්තටම මේ RTG කියන්න බෑ. RTG කියන්නේ වෙනම බ්ලඩ් ලයින් එක මාළුවෙන්. මේ මාළුවා අඩුම ගානේ හයි බැක් කෙනෙක්ගේ පොටෙන්ෂල් එකටවත් ගෝල්ඩ් එක ඩිවෙලොප් වෙච්ච නැති මාළුවෙක්. රයිට්? එතකොට මම මේකත් එක්ක පැහැදිලි කරලා දෙන්න ඕන නිසා මම බලන්නම් මගේ රෙඩ් ටේල් ගෝල්ඩන් මාළුවෙක් මේකේ ඉන්නවද කියලා පෙන්වන්න. හරි විනාඩියක් දෙන්න මම රෙඩ් ටේල් ගෝල්ඩන් කෙනෙක් මේ ටොපික් එකත් එක්කම ආපු නිසා හරි රෙඩ් ටේල් ගෝල්ඩන් කෙනෙක් පෙන්නන්න.
right. මේ ඉන්නේ හරි රෙඩ් ටේල් ගෝල්ඩන් ඇරවාන කෙනෙක්. ඔයා බලා ගන්න මේ 4th ස්කේල් එකට වෙනකන් තමයි ගෝල්ඩ් එක තියෙන්නේ. හැබැයි මම මේ පිටිපස්සට යනකොට බලන්න ඒනල් ෆින් එක ඔරෙන්ජ් කලර්, ටේල් එක හොඳටම රෙඩ් කලර්. මෙයා තමයි හරි RTG නැත්නම් රෙඩ් ටේල් ගෝල්ඩන් ඇරවාන කියලා කියන්නේ. මෙයාගෙත් ඔයාලා කියපු එක හරි 4th ස්කේල් එකට තමයි ගෝල්ඩ් එක තියෙන්නේ. එතනින් උඩට යාට ගෝල්ඩ් එක ගන්න හැකියාවක් නැහැ. ඔයාලට පේනවා ඉස්සෙල්ලා අපි කතා කරපු pearls මෙයාගේ නැහැ. right? හැබැයි ඉස්සෙල්ලා මම පෙන්නපු ඕගොල්ලෝ RTG කියපු මාළුවයි මේ මාළුවගේ සෑහෙන ලොකු වෙනසක් තියෙනවා. මේ ඉන්නේ අපි බලපු මාළුවා. කලර්ස් වල එහෙම සෑහෙන ලොකු වෙනසක් තියෙනවා. right? හරි. මම හිතන්නේ ඒක ක්ලියර්. එතකොට සමහර වෙලාවට අපි අපේ يعني අතර මේක පිටරට කවුරුත් එහෙම කරන්නේ නැහැ. ලංකාවේ ගොඩක් වෙලාවට 4th ස්කේල් එකෙන් උඩට ගෝල් ඩෙවලොප් වෙන්න බැරි කට්ටිය RTG කියලා කියනවා. අපි මේ ලංකාවට ඉන්ඩෝනේෂියා වලින් ඩිරෙක්ට් ගෙනාවා හරි RTG. ඒගොල්ලන්ගේ ෆීචර්ස් ගොඩක් වෙනස්. ලස්සන මාළුවෙක් සමහර පිටරටවල වල RTG ලට වෙනම ඉවෙන්ට් තියෙනවා. RTG ඉන්ඩෝනේෂියා වල ඔය IDC5 ඒ කියන්නේ ඉන්ඩෝ ඩ්‍රැගන් වගේ කම්පිටිෂන්ස් වල ඉන්ඩෝනේෂියා වල ඔරිජිනල් නැත්නම් ජෙනුයින් රෙඩ් ටේල් ගෝල්ඩන් ඇරවානට වෙනම කම්පිටිෂන් එක වෙනම ක්ලාස් එකක් තියෙනවා. එච්චර ලස්සන මාළුවෙක්. හැබැයි අර මැලේසියන් ගෝල්ඩන් ඇරවාන එකේ පොටෙන්ෂල් එකක් නැති 4 වෙනි ස්කේල් එකටවත් ගෝල්ඩන් නැති මාළුන්ට RTG කියලා කියන්නේ නැහැ. right. මම ඉතින් අදට හොඳටම ඇති. අපි මෙතනින් නතර කරමු. ඊට අමතරව මේකේ කමෙන්ට්ස් තියෙනවාට මෙසේජ් තියෙනවාට අපි ටයිප් කරලා රිප්ලයි එකක් දාන්න. අපි next Sunday 7:30 අපි උත්සාහ කරමු හම්බෙන්න. PLJ එක ගැන දාට අපි කතා කරමු. තව පොඩි දෙයක් අපි YouTube කීප දෙනෙක් ගිල්ලීම මත අපි YouTube channel එකක් අරලා තියෙනවා Urban Fins කියලා. ඔයගලන්ට පුළුවන්කමක් තියෙනවා නම් ඒක බලන්න ගිහිල්ලා බලලා ඒකට අපිට like එකක් දාන්න, follow කරන්න. ඒ වගේම තමයි අපි Urban Dragons කියලා TikTok එකක් හදලා තියෙනවා. මොකද අපිට ඕනේ මේ Urban Dragons කියන බ්‍රෑන්ඩ් එක ඉන්ටර්නැෂනල් ලෙවල් එකට ගෙනියන්න අපි ඒක කරනවා. මොකද ඒක අපි ලංකාවට ලොකු ආඩම්බරයක්. අපි එතනට යන්න ඕනේ. අපි එතනට යනවා. අපි ඒක ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ් එකක් කරනවා. ඒක කරන්න ඕගලන්ගේ සහයෝගය ඕනේ. ඒ නිසා අපි TikTok channel එකක් කරලා තියෙනවා. නැත්නම් TikTok profile එකක් කරලා තියෙනවා Urban Dragons කියලා. අය ඒක follow එකක් දාන්න. ඒ වගේම ඔයගලන්ගේ මොන හරි තියෙන ප්‍රශ්න ඊළඟ සෙෂන් එකට දාලා තියන්න. එහෙනම් අපි ගොඩක් ටයිම් එක ගත්තා. හැමෝටම good night. Thank you very much.